හරි විද්‍යුත් ක්ෂේත්‍ර වල විද්‍යුත් ක්ෂේත්‍ර අගන් හරි මේක ඉක්මනට කරගෙන යනවා වෙන ඇටෙන්ෂන් තියාගන්න එපා මැදින් ඇඩ්ස් දාන්න එපා අහගෙන යන්න වෙනම වෙලාවක් දෙනවා මේ ප්‍රශ්න තිබ්බොතින් අහගන්න ඉක්මනට මතක් කරගෙන යනවා විද්‍යුත් ක්ෂේත්‍ර වල කතන්දර ටික හරිද අතරම ලොකු වෙලාවක් යන එකක් නැති ඒ වැඩේට ඉක්මනට කරගෙන යන්න පුළුවන් අර ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය හැම කියන්නේ ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ඩක්ෂන් එහෙම පොඩක් උඩින් කියාගෙන යන්න අපි හරිද මේව දෙයක් තියෙනවා අපි විද්‍යුත් ක්ෂේත්‍ර කතා කරද්දි මේක වැඩිපුර ගනුදෙනු කරන්නේ ආරෝපණ එක්කනේ චාර්ජස් එක තමයි මෙතනදී වැඩි කරගෙන ගනුදෙනු කරගෙන යන්නේ හරිද එතකොට මෙන්න අපි කලින්ම කතා කරනවා මේ ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය කියන ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය මාතෘකාලිය දෙන්නේ වෙන වැඩේ කියාගෙන යනවා හරි ඒක මාතෘකාලිය නේ ලාක් යනවානේ ලියාගෙන යද්දී නෝට් එක දාගෙන යද්දී කියන්න මේක ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය එහෙම කතාවක් කියාගෙන යන්න හරිද ඊට දෙන විදිහෙන් මාතෘකා ටික ලියා ගන්න මාතෘකා නෑ මෙන්න මේක තමයි කියන්නේ කියලා කියාගෙන යනවා හරි ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක් හිතන්න මෙන්න මේ වගේ මේ ලෝහ සන්නායක ගෝලයක් කියන්නේ කන්ඩක්ටිව් ස්පියර් එකක් මෙටල් වලින් හදලා තියෙන කන්ඩක්ටිව් ස්පියර් එකක් හිතන්න. හරිද? මේක නියුට්‍රල් කන්ඩිෂන් එකේ නම් ඉන්නේ. ඒ කියන්නේ මෙයා උදාසීන තත්ත්වේ නම් ඉන්නේ. කොහොම උදාසීන තත්ත්වේ නම් ඉන්නේ. ඒ කියන්නේ මෙයාගේ තියෙන ප්ලස් චාර්ජස් ගන්න මයිනස් චාර්ජස් ගන්න ඉක්වල්. ඒ කියන්නේ ධන ආරෝපණ සංඛ්‍යාව ඍණ ආරෝපණ සංඛ්‍යාවට සමානයි. තේරෙනවද? ධන ආරෝපණ සංඛ්‍යාව ඍණ ආරෝපණ සංඛ්‍යාවට සමානයි. ඒ නිසා තමයි උදාසීනයි කියලා කියන්නේ. උදාසීන වෙන්නේ ඒ නිසා. වැඩිපුර කවුරුත් ඇත්තේ නැහැ. හොඳට අහගෙන ඉන්න. ඔළුව වරන්න ප්‍රශ්නයක් නැහැ. මෙතන අහගෙන ඉන්න ගමන්. හරිද? හරි? හරි. ඒ ඔළුව වරන්න එකෙත් තේරෙනවා මු හරියට අහගෙන ඉඳගෙන ඔළුව වරන්න නැත්තම් ඔය පුරුද්දට ඔළුව වරනවද කියලා. හරිද? හරි. ඒක තේරෙනවා ඒක. ඒ ඔළුව වරන විදිහෙන් උඩ පල්ලෙහා යන විදිහෙන් තේරෙනවා. කොහොමද කරන්නේ කියලා ඒක අහගෙන ඉන්න ගමන් ඔළුව වරන්නේ නැහැ හැම එකටම ඔළුව වරන්නේ නැතුව හරිද හරි පුරුද්දකට ඔළුව වරනවා ගතියක් තියෙනවා හරිද එතකොට කොහොම හිතන්න මේ වගේ ලෝහයක් වෙන්න ඕනේ මෙතෙන්ද අපි කතා කරන්නේ විස්තර විද්‍යුත් ප්‍රේරණය ගැන ඔයා හිතන්න මේ ලෝහ ගෝලය ගාවට මෙන්න මේ ලෝහ ගෝලය ගාවට ඔයා හිතනවා මෙන්න මෙහෙම වෙන මොන හරි වස්තුවක් බාහිරින් මම මේක ගන්න A කියලා මේක ගන්න B කියලා මේක A කියලා ගන්න මේක B කියලා ගන්න මොන හරි ධන ආරෝපිත වස්තුවක් එළියෙන් ගේනවා එම ධන ආරෝපිත වස්තුවක් ගෙනාම පස්සේ මොකද වෙන්නේ මේ මෙයාගේ ඍණ ආරෝපණ ටික මේ පැත්තට ආකර්ෂණය වෙනවා ධන ආරෝපණ ටික මේ පැත්තට විකර්ෂණය වෙනවා තේරෙනවද ඒ ඍණ ආරෝපණ ටික අර පැත්තට ඇට්‍රැක්ටිව් වෙනවා මේ පැත්තට ධන ආරෝපණ ටික මේ පොසිටිව් චාර්ජස් ටික රිපල්ස් වෙනවා එහෙම නෙවෙන්නේ හරිද කොහොමද මේ පැත්තට බෙදෙනවා ඔන්න ඔක අපි මෙන්න මේ වැඩේට අපි කියනවා කියලාද ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය කියලා කියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ඩක්ෂන් කියලා කියනවා තේරෙනවද ඔය දෙපැත්තට ධන සහ ඍණ ආරෝපණ වෙන්වීම තමයි ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය කියලා කියන්නේ. ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය. හරිද? හරි. කතාව හරිනේ. මේ ස්ථිතික විද්‍යුත් ප්‍රේරණයෙන් ආඩ පුළුවන් මාක් කරන්න වස්තුවක් ආරෝපණය කරගන්න පුළුවන් වාට අවශ්‍යයි නේද? වාහි දන්න වාට මෙන්න මේ වස්තුවට ඍණ ආරෝපණයක් දෙන්න ඕනේ. එහෙනම් වාට පුළුවන් මාක් මොනා කරන්නද? ධන ආරෝපණ ටික මේ වස්තුවෙන් අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරන්න වෙන්නේ වාට මෙන්න මේ විදිහට භූගතයක් භාවිතා කරලා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් කරලා. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? පොළොව කියන්නේ මොකද්ද? ශුන්‍ය විභවය වෝල්ටේජ් බිඳුවයි මෙයා ධන විභවයක් නේ තියෙන්නේ ඒතර මොකද වෙන්නේ ඔය ධන විභවයේ ඉඳලා ඍණ විභවය පැත්තට මොකක් වෙනවද ධන ආරෝපණ ගමන් කිරීම සිද්ධ වෙනවා හරිද ඒතර පොළොව මොකක් වෙනවද මේ ආසන්නයේ ධන ආරෝපණ වලින් ටිකක් ධන ආරෝපණ සහිත ප්‍රදේශයක් වෙනවා හරිද දැන් කෙනෙක්ට ඕක අනිත් පැත්තට පැහැදිලි කරන්නත් පුළුවන් පොළොවේ ඕන තරම් ඉලෙක්ට්‍රෝන ඉන්නවා ඔය ඉලෙක්ට්‍රෝන ටික පොළොවේ ඉඳලා මේ ගෝලයට යනවා කියලා හිතන්නත් පුළුවන්. ඒක දෙකම හරි. දැන් මම වැඩේ ලේසි වෙනවා මම හිතනවා ධන ආරෝපණ ටික පොළොවට එනවා කියලා සාපේක්ෂව. හරිද? අයිතෝ ධන ආරෝපණ ටික පොළොවට ආවම මොකද වෙන්නේ? මෙයා මේ වස්තු මොකක් වෙනවද? රිලෙස් ආරෝපිත වස්තුවක් දැන්. හරිද? ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඔය ධන ආරෝපිත වස්තුව. ඒ ධන ආරෝපිත වස්තුව තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කලින් භූගත ඉවත් කළා ඊළඟ පියවරේදී ආ මොකද කරන්නේ? කලින් භූගත ඉවත් කළා ඊළඟ පියවරේදී හරිද වර බාහිරින් ගෙනාවු ධන ආරෝපණ ඉවත් කරන්න ඕනේ. මේ ස්ටෙප් වයිස් ලියීමේ කරන වැඩේ. ඊපස්සේ මේ බාහිරින් ගෙනාවු මේක B ආරෝපණයනේ. B වස්තුවනේ. මේක A වස්තුව, මේකත් A වස්තුව.
එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ඊළඟ පියවරේදී මොකද කරන්නේ? අර බාහිරින් ගෙන ආපු ධන ආරෝපණය අයින් කරනවා. හරිද? කලින් අනිවාර්යෙන් මෙන්න මේ භූගතය අයින් කරලා ඉන්න ඕනේ. ඇයි එහෙම කරන්න ඕනේ? කලින් භූගතය ඉවත් නොකර ධන ආරෝපණය අයින් කරා නම් මොකද වෙන්නේ? මෙයාට දැන් ධන ආරෝපිතයි පොළව. හරිද? එතකොට මොකද වෙන්නේ? ආයෙත් මේ ධන ආරෝපණ ටික මේකට එන්න ගන්නවා. මේක අයින් කරලා ඉවරලා තමයි බාහිරින් ගෙන ආපු ධන ආරෝපණය අයින් කරන්න ඕනේ. හරිද වැඩි? ප්‍රශ්නයක් නැහැ. ඕනයි ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය කියන්නේ මේකට ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය මෙයා මේ දින ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය මම මේක ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ඩක්ෂන් කියලා කියනවා කොහොම හරි හරිනේ ඊට පස්සේ ඒක වඩා මතක තියාගන්න දැන් නැත්තම් පස්සේ ආවම මොකද කියනවා මොකද කියලා ඕනයි කතාව ඊට පස්සේ ඔන්න විදියට ආට මාක් කරන්න පුළුවන් ස්ථිතික විද්‍යුත් ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණය කරගන්න පුළුවන්. හරිද? ස්ථිතික විද්‍යුත් ප්‍රේරණයෙන් වස්තුවක් ආරෝපණය කරගන්න පුළුවන්. ඒතර මේ ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය සිද්ධ වෙන්නේ මොකද? ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ එකිනෙකට වෙන් වෙන්න ගන්නේ සන්නායක වස්තු වල විතරයි අහගන්න. සන්නායක වස්තු වල විතරයි. වෙන කුසන්නායක වස්තු වල කියන්නේ non conductive material වල කුසන්නායක වල. හරිද? කුසන්නායක වල ඔය විදිහට අර ධන සහ ඍණ ආරෝපණ එකිනෙකින් වෙන් වෙන්නේ නැහැ. හරිද? එකිනෙකින් වෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ. ධන සහ ඍණ ආරෝපණ එකිනෙකින් වෙන්වීම සිද්ධ වෙන්නේ නැහැ ඉතින්. ඉන්සියුලේටර්ස් නම්. තේරෙනවද? හරි. අයි ඉතින් අර ඒ කියන්නේ හේතුව අර මේ සන්නායක නොවන වස්තුන් හරහා, ඒ කියන්නේ කුසන්නායක වස්තුන් හරහා ආරෝපණ වලට බෙදෙන්න බෑ. ආරෝපණ තදින් බැඳිලා ඉන්නේ. එහෙම කතන්දරයක් තියෙන එක. එහෙම මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඒ නිසා දෙපැත්තට වෙන් මේ ස්ථිතික විද්‍යුත් ප්‍රේරණය සිද්ධ වෙන්න පුළුවන් සන්නායක වස්තුන් වලට පමණයි. ඒ නිසා සන්නායක වස්තුන් විතරයි මේ විදිහට ස්ථිතික විද්‍යුත් ප්‍රේරණයෙන් ආරෝපණය කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒක හරි. ඊළඟට අපි කතා කරන්නේ මෙහෙම කතාවක්. මම හිතන්නේ මෙන්න මේ කතාව මට මෙන්න මේ කතාව ඕනයි. හරිද? මේක මේ ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂාව කියලා කියන්නේ. ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂාව. ෆැරඩේස් අයිස් පේල් එක්ස්පෙරිමන්ට් කියලා කියනවා. හරිද? ඒතර මෙතනදී මෙයා කරන්නේ මෙන්න මේ වගේ ලෝහ බඳුනක් අරගෙන අයිස් බඳුනක් නෙවෙයි ලෝහ බඳුනක් අරගෙන ඒක එහෙම තමයි නම දාලා තියෙන්නේ. මේ ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂාව ගැන කියාගන්නේ මාතෘකාව ලියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මෙතන ධන වහිතන මෙන්න මේක ධන කිව් ආරෝපණයක් ගෙනාවා කියලා. එළියෙන් ලෝහ බඳුනක් තියෙනවා. ලෝහ බඳුන ඇතුළට ධන කිව් ආරෝපණයක් ගෙනාවා. මේක උදාසීන ලෝහ බඳුනක්. කියන්නේ නියුට්‍රල් කන්ඩිෂන් එකේ ඉන්නේ. එහෙමනම් එතන මොකද වෙන්නේ? එන්නේ මෙයාගේ අභ්‍යන්තර පෘෂ්ඨයට ප්‍රේරණය වෙන්න ගන්න මොනවාද? අභ්‍යන්තර පෘෂ්ඨයට ප්‍රේරණය වෙන්න ගන්නවා ඍණ ආරෝපණ ප්‍රේරණය වෙන්න ගන්නවා. ඍණ කිව් ආරෝපණයක් ප්‍රේරණය වෙනවා බාහිර පෘෂ්ඨයට ඔය ධන ආරෝපණයක් ප්‍රේරණය වෙන්න ගන්නවා. හරිද? ධන ආරෝපණයක් ප්‍රේරණය වෙන්න ගන්නවා. තේරෙනවද? ධන කිව් ආරෝපණයක් ප්‍රේරණය වෙන්න ගන්නවා. ඒක ඉලෙක්ට්‍රෝස්ටැටික් ඉන්ඩක්ෂන් වල තමයි ඉතින්. දෙපැත්තට ප්‍රේරණය වෙනවා. ඒක සමානයි. ඔය කතාවට එක්සෑම් එකට ඕන වෙනවා මෙන්න මේ විදිහට. ඔයා හිතන්න මෙන්න වගේ සන්නායක ගෝලයක් තියෙනවා. සන්නායක ගෝලයක් කන්ඩක්ටිව් ස්පියර් එකක් ඒක මැද හිස් කියන හොලෝ. මොකද? හරිද? මොකද කියනවා කියන්නේ? මැදහිස් මෙයාට හරිද මේක නෝට් පොයින්ට්ස් දෙකක් එක තැන කියවෙනවා මේ වගේ සන්නායක වස්තුවකට ආරෝපණයක් දුන්නාම පස්සේ ආරෝපණය ඉන්නේ බාහිර පෘෂ්ඨයේ විතරයි. ආයෙත් මෙන්න මෙයාට ධන ආරෝපණයක් දීලා තියෙනවා. ඒ ධන ආරෝපණය ඉන්නේ බාහිර පෘෂ්ඨයේ අනිවාර්යෙන් සන්නායකයකට ආරෝපණයක් දුන්නාම ඒක ඉන්නේ බාහිර පෘෂ්ඨයේ විතරයි. හොඳට මතක තියාගන්න බාහිර පෘෂ්ඨයේ විතරයි ඉන්නේ කියලා. අභ්‍යන්තරයට යන්නේ සන්නායකයක් වුණොත් විතරයි වෙන්නේ. එහෙනම් ධන කිව්ව ආරෝපණයක් දුන්නාම එයා ඉන්නේ කොහෙද? බාහිර පෘෂ්ඨයේම විතරයි. ඔයාලා මේක ඇතුළට ගෙනාවා කියලා හිතන්න ඔයා මොන හරි ධන කිව් ආරෝපණයක් ධන සිම්පල් කිව් ගන්නවා ධන සිම්පල් කිව් ආරෝපණයක් ගෙනාවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම දෙයක් වෙනවා. හරිද? දැන් මෙයාට ධන කිව් ආරෝපණයක් දුන්නාට එයාගේ ඍණ ආරෝපණ නැද්ද? මම කියන්නේ මෙයාට තියෙන ධන කිව් ආරෝපණයක් තමයි හරි. ඔය අපි ධන කිව් ආරෝපණයක් කියලා ලකුණු කරන්නේ එයාගේ වැඩිපුර තියෙන ආරෝපණ ප්‍රමාණය. හරිද? එයාට ඍණ ආරෝපණක් තියෙනව නැත්තේ නෑ. හැබැයි තියෙන ඍණ ආරෝපණ ටිකට සමාන ධන ආරෝපණ ටිකකුත් ඇතුළේ ඉන්නවා. ඍණ ආරෝපණයක් තියෙනවනේ එයාට සමාන ධන ආරෝපණයක් ඇතුළේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ මේක ඇතුළේ මොනවාද තව ධන සහ ඍණ ආරෝපණ ඉන්නවා. හරිද? ඒවා ජෝඩු වෙලා ඉන්නේ. එක ධන ආරෝපණයක් එක තව ඍණ ආරෝපණයක්. මේ වගේ. එක ඍණ ආරෝපණයක් එක්ක තව ධන ආරෝපණයක් ඉන්නවා විදිහට. එක ඍණ ආරෝපණයත් එක්ක තව ධන ආරෝපණයක්. ඔය විදිහට එක තව ඍණ සහ ධන ආරෝපණ ඉන්නවා. ඒගොල්ලෝ උදාසීන වෙලා ඉන්නේ. නියුට්‍රල් වෙලා ඉන්නේ. එක
එක ධනක් එක්ක තව ඍණක් කියලා හිතන්නකො. එතකොට මේක ඇතුළට හරිද ධන කිව්ව ආරෝපණයක් ගෙනාවම පස්සේ ධන සිම්පල් කිව්ව ආරෝපණයක් ගෙනාවම පස්සේ මොකක් වෙන්නේ? මෙයාගේ අභ්‍යන්තර පෘෂ්ඨයට පේරණ වෙන්න ගන්නවා. මෙයාගේ අභ්‍යන්තර පෘෂ්ඨයට පේරණය වෙන්න ගන්නවා. හරිද? මෙයාගේ අභ්‍යන්තර පෘෂ්ඨයට පේරණය වෙන්න ගන්නවා ඍණ ආරෝපණයක්. ඍණ Q කියලා ආරෝපණයක්. ඍණ සිම්පල් Q කියලා ආරෝපණයක් ඔය විදිහට පේරණය වෙන්න ගන්නවා. ඍණ සිම්පල් Q ආරෝපණයක් පේරණය වෙන්න ගන්නවා. ඒ මෙයා හේතුවෙන්. තේරෙනවද? ඇතුළට ඍණ ආරෝපණ ටික ආකර්ෂණය වෙනවානේ. එළියට යනවා මොනවද? එළියට යනවා ධන ආරෝපණ ප්‍රමාණයක් තමයි. ඒකත් අර ධන සිම්පල් Qට සමාන ප්‍රමාණයක්. තේරෙනවද? එහෙනම් මොකද වෙන්නේ? බාහිර පෘෂ්ඨයේදී දැන් කොච්චරක්ද? කලින් තිබ්බ ධන Q ප්‍රමාණයක් දැන් තියෙනවා. අලුතෙන් ආපු ධන සිම්පල් Q ප්‍රමාණයක් තායම එළියෙන් තියෙන ගන්නවා. එළිය වෙන්නේ. හරිද? කොහොමද තියෙන්නේ? ඒතර එළියේ තියෙන කොච්චරක්ද? Q ධන Q ප්‍රමාණයක්. ඇතුලේ තියෙනවා ඍණ Q ප්‍රමාණයක්. ඒතර මේ ආසන්නයේ චුම්බක විද්‍යුත් බල රේඛා කොහොමද හදන්නේ? විද්‍යුත් බල රේඛා හැමදෙස්සෙන් පටන් ගන්න ළමයි හැමදෙස්සෙන් විද්‍යුත් බල රේඛා පටන් ගන්නේ ධන ආරෝපණය. නිකන් මේ කතන්දර ටික ඔක්කොම නිකන් අර එක තැන කියන්නේ. හරිනේ. එතකොට බල රේඛා පටන් ගන්න හැමදෙස්සෙම ධන ආරෝපණයට ලම්බකව මොන බල රේඛා පටන් ගන්නවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ලයින්ස් මොන ධන ආරෝපණයෙන් පටන් ගත්ත ඍණ ආරෝපණය ඉවරනවා. කොහොම යන්නේ? හරිද? කොහෙද යනවා? කොහොම යන්නේ? හරිද? ධන ආරෝපණය පටන් ගත්ත ඍණ ආරෝපණය ඉවර කරා ඇතුලේ. ඊපස්සේ මේ සන්නායකයේ ඔස්සේ මෙතනින් පස්සේ තියෙන සන්නායකනේ. මෙතන ධනෙන් පටන් ගත්ත ඍණ ඉවර කරා. මෙතනින් පස්සේ සන්නායක තියෙනවා. සන්නායක ඔස්සේ බල රේඛා හැදෙන්නේ නැහැ. සන්නායකයේ අභ්‍යන්තරය ඔස්සේ බල රේඛා හැදෙන්නේ නැහැ. කන්ඩක්ටිව් මැටීරියල් එකක කන්ඩක්ට් එකක් ඇතුලෙන් බල රේඛා හැදෙන්නේ නැහැ කවදාවත්. තේරෙනවද? හරි එතකොට එතනින් පස්සේ මොකක් වෙනවද? එතනින් පස්සේ මේ දක්වා බල රේඛා නැහැ. එතනින් පස්සේ මොකක් වෙනවද? බල රේඛාව විදිහට ඔන්නෝම එළියට ව්‍යාප්ත වෙන්න ගන්නවා. බල රේඛා ආයෙ එළියට. හරිද? විදිහට යන්න ගන්නවා. මොකදයි බල රේඛා මෙයාවට ව්‍යාප්ත වෙන්නේ. හරි ධන ආරෝපණය පටන් ගන්නවා ඍණ ආරෝපණය ඉවරනවා. මෙතින් ධන ආරෝපණය පටන් ගත්ත කියන්නේ දෙපැත්තට විදිහට යන්න ඕන මොකදයි බල රේඛා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ලයින්ස් යන විදිය ඕක. හරිද? ඒකත් එක සැරේම කොට දාගන්න. මෙතෙන්දී අපි කතා තුනක් කියුවා. මොකද්ද? එකක් තමයි පළවෙනි කාරණාව මේ සන්නායකයකට ආරෝපණයක් දුන්නා පස්සේ ආරෝපණයනේ බාහිර පෘෂ්ඨය විතරයි. අභ්‍යන්තරයට යන්නේ නැහැ. හරි දෙවෙනි කාරණාව මේක ඒතකොට ධන ආරෝපණයක් ගෙනාවොත් මොකද වෙන්නේ? ඒ ධන ආරෝපණයට සමාන ප්‍රමාණයක් අභ්‍යන්තර පෘෂ්ඨයට ප්‍රේරණය වෙනවා. බාහිර පෘෂ්ඨයට ඒ ධන ආරෝපණයට සමාන ඍණ ආරෝපණ ප්‍රමාණයක් අභ්‍යන්තර පෘෂ්ඨයට ප්‍රේරණය වෙනවා. ඒ ධන ආරෝපණයට සමාන ධන ආරෝපණ ප්‍රමාණයක් බාහිර පෘෂ්ඨයට ප්‍රේරණය වෙනවා. හරිද? එහෙනම් දැන් සිද්ධ වෙන එතනදී ඒක අර ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂාවෙන් තමයි මේක තමයි අපි පොඩක් කියන්නේ. පැහැදිලි කරගන්න. හරිද? දීර්ඝ කාලවල ෆැරඩේගේ අයිස් බඳුන් පරීක්ෂාවක් තියෙනවා. ඒක කතා කරන්නේ නැහැ. හරිනේ? ඊට පස්සේ ඒක තමයි හරි. මේ වැඩේ කරගන්න මේ ටික ඇති. හරි. ඊට පස්සේ ඊළඟට අපිට හම්බ වෙනවා ඔය ටික හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොනවද? පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. surface charge density. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. ඒක නිකන් ලියු මාතෘකාව. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. අපි සිග්මා කියලා ගන්නවා සාමාන්‍යයෙන්. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? සන්නායකයකට ආරෝපණයක් දුන්නාන් පස්සේ සන්නායකයට දීපු මොකද මේ සන්නායක පෘෂ්ඨයක් තියෙනවා කියලා මොන හරි විදිහේ තැටියක් තියෙනවා කියනවා සන්නායක තැටියක්. මෙයාට ආරෝපණයක් දුන්නාන් පස්සේ ඔන්න ඔය විදිහට ආරෝපණ ව්‍යාප්තිලා තියෙනවා. මෙයාගේ වර්ගඵලයම හිතනවා A කියලා මෙයාට දීපු ආරෝපණය Q කියලා හිතනවා. මෙයා ගන්න පුළුවන් ඒක surface charge density. ඒ කියන්නේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය ගන්න පුළුවන් Q බෙදීම A කියලා ගන්න පුළුවන්. ඔක තමයි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියලා කියන්නේ පට්ට සරල කතාවක්. හරිද? එතකොට එහෙම නෑනේ. එතකොට ආ හිතන්න මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා කියලා. මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මෙන්න මේ වගේ ෂේප් එකේ වස්තුවක්. හරිද? මෙයාට ඒ කියන්නේ එක පැත්තක් තුඩක් වගේ තියෙන එකක් නේ. මෙයාට ආරෝපණයක් දුන්නා පස්සේ මෙන්න තුඩු සහිත ප්‍රදේශවල මොකද වෙන්නේ? ආරෝපණ ඝනත්වය වැඩි. තුඩු සහිත ප්‍රදේශ තියෙනවා නේද? අන්න ඒ හරිය ආරෝපණ වැඩිපුර ඇඳිලා ඉන්නවා. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය ඒ හරිය වැඩි. හරිද? තුඩු සහිත තැන් වල අර ටිකක් සමහරවිට ඔය අකුණු ගහන එක වැඩිපුර සිද්ධ වෙන්නේ කොහෙද? මුදුන් උල් වගේ තැන් වලට අකුණු සන්නායකෙම හදන්නේ තර හයි කරන ටිකක් උල් හැදේට ටිකක් උසක හයි කරනවානේ. ඒතර අකුණු ඒකට උන අකුණු වද්දා ගන්නනේ ඉතින්. තේරෙනවද? ඒතර හිම හරි නැත්නම් අර අකුණු ගහන්නේ ගොඩක් වෙලාවට පොල් ගස් වල මුදුන් වලට එහෙම අර තුඩ වගේ තියෙන තැන් වලට ඒ කියන්නේ එතන ඒ තැන් වල අපිට නිකන් හිතන්න පුළුවන් එක්සැම්පල් විතර මතක තියාගන්න ටිකක්. මෙන්න මෙහෙම හේතුවක් නිසා මේක කිව්වා කියලා ඔය මතක තියාගන්න. එතකොට මෙතන surface charge density එක වැඩි. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි තුඩු සහිත තැන් වල.
අසව කම්පියුටර්ස් වල හිම අර එක දැන් අර PC එකක් වගේ යූස් කරනවා අර එළියේ ධාරේ වගේ අත වැදුනම පස්සේ කරන්ට් එක වදින එකයි කියන්නේ ෆෝල්ට් එකක් මොන හරි කරන්ට් ලීක් එකක් නිසා නේ වෙන්නේ වොෂින් මැෂින් වලත් එනවා ඇති. එතකොට අර එහෙම අර කෙලවරට තියුවම පස්සේ වැඩිපුර කරන්ට් එක වදින හේතුව අර ඒ කෙලවර වගේ තැන්වල මොකක් වෙනවද? පෘෂ්ඨික ආරෝපණ කරත්තේ වැඩි කියලා ටිකක් මතක තියාගන්න. ඒක නිකන් එක්සැම්පල් එකක් විතර මතක තියාගන්න. හරිද? එහෙම යන්නේ ඒක පෘෂ්ඨික ආරෝපණ ගත්තේ ඒ තැන්වල වැඩි තුරු සහිත තැන්වල ඒ ඇති කතාව. හරිද? ඊට පස්සේ ඒක තමයි පෘෂ්ඨික ආරෝපණ ගන්න. ඊට පස්සේ කතා කරනවා මේ එක එක හැඩ තල තියෙන වස්තු වල වලින් මේ මොනවාද විද්‍යුත් බාර එක හැදෙන විදිහ මම ඒක කතා කරන්නේ නැහැ. හරිද? ඒක ඕනේ නැහැ. හරි. ඊට පස්සේ ඕනේ නැහැ කියලා කියන්නේ දැන් මේ වෙලාවේ ඕනේ නැහැ කියලා කියන්නේ මේක අර පට්ට සරල කතාවක් නිසා ඒක ස්කිප් කරන් යනවා. ඒක අර තියරි කාලේ මෙහෙම වෙනවා කියලා අපි කතා කරා. ධන ආරෝපයෙන් ලම්බක පටන් ගන්නවා. එහෙම කතා කරගෙන ගියානේ. ඉතින් ඒව දැන් කතා කරන්න ඕනේ නැහැ. ඒක ස්කිප් කරලා යන්න. හරිද? ඒක වෙන විදිහ දන්නවා. හරිද? එතකොට ඊට පස්සේ ඊළඟ කතාව අපි කතා කරන මේ ඔය මේ හැදෙන විදිහ දැනගත්තේ නැතුණාට මේ මෙන්න මේ අර විද්‍යුත් බල රේඛාවක් පිළිබඳ ලක්ෂණ මොනවද කියලා බලා ගන්න ඕනේ. ඇත්තට විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ ළමයි. හරිද? විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ ඔයා හිතන්නේ මෙන්න මෙහෙම. ඔයා හිතන්නේ මේ විදිහට මොනවා හරි මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ඔයා හිතන්නේ මෙන්න මේ වගේ ධන තහඩුවක් තියෙනවා. නිකම්ම එක්සැම්පල් එකක් ගන්න එහෙම. මේ විද්‍යුත් බල රේඛාව ගැන කියන්නේ මෙන්න ධන තහඩුවක් තියෙනවා මේ පැත්තේ ඍණ තහඩුවක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ ඔයා ඒකීය ධනාරෝපණයක් නිදහස් කරා කියන මොන හරි ධනාරෝපණ ඒකී වෙන්න ඕනේ නැහැ. මොන හරි ධනාරෝපණ ධන කිව්ව ආරෝපණයක් නිදහස් කරෝදින් ඔය ධන කිව්ව ආරෝපණේ ගමන් කරන මාර්ගය තියෙනවානේ. අන්නේ ගමන් කරන මාර්ගයට අපි කියන මොනවද? විද්‍යුත් බල රේඛාවක් කියලා. විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ධනාරෝපණයක් නිදහස් කරෝදින් ඒ ධනාරෝපණේ ගමන් කරන මාර්ගය තියෙන්නේ. ඒක ඍණෙන් ඇදලා ගන්නවා ධනෙන් තල්ලු කරනවා. අර පැත්තට නෑ නේද එතකොට? තේරෙනවද? ඒක තමයි මේ විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ. මේ මේකේ විද්‍යුත් බල රේඛාව ඉතින් මේ විදිහට අනන්ත ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. අනන්ත ප්‍රමාණයක් විද්‍යුත් බල රේඛාවම තියෙනවා. ඒක එකිනෙකට සමාන්තරයි. හරිද? මේ වගේ අවස්ථාවකදී. මේ වගේ අවස්ථාවකදීම සමාන්තර වෙන්නේ නැහැ. එන්න පරතරය වැඩි වෙන්නේ. අපි මෙන්න මේ වගේ අවස්ථා අතර මේ කියන කතන්දර ටික ඔක්කොම එක තැනකට මතක් කරගෙන යන්නේ. හරිද? හරිද? එතකොට මෙතනදි බල රේඛාව එකිනෙකට සමාන්තරයිනේ. බල රේඛාවක් ගැන කිව්වා. මෙතෙන්දී අපි ඊළඟට කතාවක් කරනවා මේ බල රේඛාවක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වා. මම කලින් කිව්වා මොකද්ද බල රේඛාවක් කියලා කියන්නේ අර විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ධනාරෝපණයක් නිදහස් කරනොතින් ඒ ධනාරෝපණය ගමන් කරන මාර්ගය. ඒක තමයි විද්‍යුත් බල රේඛාවක් කියලා කියන්නේ. දැන් මේ වගේ අවස්ථාවල විද්‍යුත් බල රේඛා මොකද වෙන්නේ? එකිනෙකට සමාන්තරයි. පැරලල් නේ යන්නේ. ඒතරයි මෙන්න මේ වගේ විද්‍යුත් ක්ෂේත්‍රයකට කියන මොකද්ද? ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියනවා. මේක ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. යුනිෆෝම් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් කියලා කියනවා. යුනිෆෝම් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක. හරිද? ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. මම ඒක පස්සේ කියන්නම්. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කතාවක් තම කියුවේ නැති නිසා ඒක පස්සේ කියන්නම්. කොහොම හරි මේක ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක්. හරිද? බල රේඛා එකිනෙකට සමාන්තරයි. හැම තැනකම විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතයි. ඒක මම ඊළඟට කියන්නම්. හරිද? කොහොම යන්නේ? ඔක තමයි විද්‍යුත් බල රේඛා වල කතන්දරය සහ විද්‍යුත් බල රේඛා කියන්නේ මොකක්ද සහ මේක තමයි අර ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ විද්‍යුත් බල රේඛා සුදු ලක්ෂණ කතා කරගෙන යන්නේ. විද්‍යුත් බල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඊළඟට අපි කතා කරනවා හැමදෙස්සෙම මේ විද්‍යුත් බල රේඛාවල ලක්ෂණේ පළවෙනි එක හැමදෙස්සෙම විද්‍යුත් බල රේඛා මොකක් වෙනවද? හැමදෙස්සෙම විද්‍යුත් බල රේඛා මොකක් වෙනවද? ධනාරෝපණ ලම්බක ආරම්භ වෙනවා. ඍණ ආරෝපණයට ලම්බකව අවසන් වෙනවා. ඊපස්සේ දෙවෙනි කතාව විද්‍යුත් බල රේඛා කවදාවත් එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. විද්‍යුත් බල රේඛා හරි ගුරුත්වාකර්ෂණ බල රේඛා හරි කවදාවත් එකිනෙකට ඡේදන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊපස්සේ තුන්වෙනි කාරණාව හරිද? විද්‍යුත් බල රේඛා වලින් මාර වැදගත් කතාවක් සංවෘත පුඩු හදන්නේ නැහැ. කියන්නේ ක්ලෝස්ඩ් ලූප් හදන්නේ නැහැ. හරිද? දැන් චුම්බක බල රේඛා චුම්බක ක්ෂේත්‍ර අපි කරානේ. අර චුම්බක බල රේඛා මෙන්න මෙහෙම එක තැනකින් පටන්ගෙන අර ඔහොම හැදුරානේ වටේට. ඔහොම චුම්බක බල රේඛා නිර්මාණය වෙනවා. මේවා තමයි ක්ලෝස්ඩ් ලූප් කියන්නේ. ඒ කියන්නේ මේවා සංවෘත පුඩු. මේවා ආරෝපණයක් ගින්න සන්නායක කම්බියක් තිබ්බොතින් චුම්බක බල රේඛා මෙහෙම හැදෙන්න ගන්නවානේ. තේරෙනවද? එතකොට දැන් මෙතනදී අර බලන්න ඉවර වෙන තරක් පටන් ගන්නේ සංවෘතයිනේ. රේඛාව සංවෘතයි. විද්‍යුත් බල රේඛා එහෙම වෙන්නේ නැහැ. සංවෘත පුඩු හදන්නේ ක්ලෝස්ඩ් ලූප් හදන්නේ නැහැ මේගොල්ලෝ. හරිද? හරි ඊට පස්සේ
කොහොම යන්නේ ඊළඟට ඔයා හිතන්න මෙන්න මෙහෙම විද්‍යුත් බල රේඛාවක් තියෙනවා කියලා මම මේක ටියුට් එකකට ඒකක් දෙන්නම් හරි ඒකේ ඇති මේ කතන්දර ටික හරි ඊපස්සේ ඔයා හිතන්න මෙන්න මේ වගේ විද්‍යුත් බල රේඛාවක් තියෙනවා මේ විද්‍යුත් බල රේඛාවේ මෙන්න මේ ලක්ෂයේ දිශාව ගන්න ඕනේ කියලා හිතන්නකෝ ඔයා මොකද කරන්නේ මේ ලක්ෂයට ස්පර්ශකයක් නිර්මාණය කරනවා ස්පර්ශකයක් නිර්මාණය කරනවා ඒ කියන්නේ දැන් මේක ඇත්තටම නිරන්තරයෙන් වෙනස් වෙන දිශාවකට දෙන විද්‍යුත් බල රේඛාවක් නේ එකම දිශාව මෙතෙන්ද එක දිශාවකට තියෙනවා දැන් මෙහෙම අර කර්ව් පාත් එක කියන්නේ එකක් තියෙනවා කියන්නේ මේ වක්‍රාකාර මාර්ගය කියන්නේ එකක් එතකොට මෙහෙම යද්දී යම්කිසි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව ගන්න ඕන නම් මොකද ගන්නෙ ඒ ලක්ෂයකට ස්පර්ශකයක් ගහලා අන්න ස්පර්ශකේ ටැන්ජන්ට් එකක් ගහලා ටැන්ජන්ට් එකේ ඩිරෙක්ෂන් එකෙන් තමයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ඩිරෙක්ෂන් එක පෙන්වන්නේ ඒ කියන්නේ ඒ ලක්ෂයට ස්පර්ශකයක් ගහලා ස්පර්ශකයේ දිශාව මොකද වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව පෙන්වනවා තේරුණාද එහෙම ඒක තන්දරේ හරි ඒක තුන්වෙනි කතාව ඔන්න විදිහට යනවා හතරවෙනි කතාව හරි කොහොම තමයි යන්නේ තව දේවල් මග අරනද ඊට පස්සේ අපි කතා කරනවා මේ නියුට්‍රල් පොයින්ට් ඒ කියන්නේ උදාසීන ලක්ෂ හරහා විද්‍යුත් බල රේඛා ගමන් කරන්නේ නැහැ කියලා කියනවා ඊට පස්සේ කතා කරමු නිකන් මතක තියාගන්න ඊළඟට ආයෙම මේ සමවිභව පෘෂ්ඨ වලට විද්‍යුත් බල රේඛා ලම්බකයි කියලාත් කියනවා කියන්නේ equipotential surfaces වලට electric field lines perpendicularly යනවා කියලා කියනවා හරිද ඒකයි පස්සේ කතා කරමු අන්නේ පොයින්ට්ස් දෙක මම ඒක වෙනම වෙලාවක කරගෙන කියලා දෙන්නම් ඒක තව පස්සේ තව චුට්ටකින් බලමු මේක මොනවාද මේ සමවිභව පෘෂ්ඨ කියන්නේ සහ මොනවාද උදාසීන ලක්ෂ කියන්නේ කියලා මොනවද කියලා තව චුට්ටකින් බලමු දැන් පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න අන්නේම කාරණා දෙකක් කිව්වා කියලා හරිද හරි ඔක තමයි විද්‍යුත් ක්ෂේත්‍ර වල කතාව ඊට පස්සේ කතා කරනවා මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ මොකද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මෙන්න මේ වගේ මේ අර පොඩ්ඩක් මේ අර්ථ දැක්වීම මතක තියාගන්න එක හොඳයි ළමයි මේක විද්‍යුත් මෙන්න මේ කතාව මෙරිය මොකද මේක දැක්වෙන්නේ නැහැ නේ හරිද මේක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒ කියන්නේ E කියලා කියන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි E කියලා කියන්නේ හරිද ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් ඔයා හිතන්න මෙන්න මේ වගේ ක්ෂේත්‍රයක් ඇතුලේ ඒකීය ධනාරෝපණයක් නිදහස් කරොත් මේ ශේෂ්ත්‍රයක් ඇතුලේ එහෙම ගමු අපි මේ ශේෂ්ත්‍රයක් ඇතුලේ ඒකීය ධනාරෝපණයක් නිදහස් කරොත් අන්නේ ඒකීය ධනාරෝපණය මත ඇති වෙන බලය ඒකීය ධනාරෝපණය කියලා කියන්නේ එකයි කූලම් ධන එකයි කූලම් ධන එකයි කූලම් මේ වගේ විද්‍යුත් ශේෂ්ත්‍ර මොනහරි මෙහෙම වෙන්න ඕනේ නැහැ මොනහරි විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇතුලේ ඒක මෙහෙම වෙන්න ඕනේ මම එක්සැම්පල් ගන්න හරිද මේ වගේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඇතුලේ ධන එකයි කූලම් ආරෝපණයක් නිදහස් කරොත් අන්නේ ධන එකයි කූලම් ආරෝපණය මත ඇති වෙන ස්ථිතික විද්‍යුත් බලයට අපි කියනවා මොනවා කියලාද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියනවා. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ධන මේ කතාව ඕන වෙනවා සමහර තැන්වලදී ඒ නිසා මතක තියාගන්න විභවය අර්ථ දැක්වීම ඕන වෙනවා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අර්ථ දැක්වීම ඕන වෙනවා. ඒ නිසා අපි අපිට මතක තියාගන්න මේවා වැදගත් වෙනවා සමහර තැන්වලදී. හරිද? ඒ නිසා මතක තියාගන්න ඒ මොන හරි විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ මේ කතාව මතක තියාගන්න නිසා මොන හරි විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ඒකීය ධනාරෝපණයක් නිදහස් කරොත් ඒ ඒකීය ධනාරෝපණය මත ඇතිවන ස්ථිතික විද්‍යුත් බලය අපි කියන මොනවා කියලාද? ස්ථිතික විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. يعني ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇතුලේ යුනිට් පොසිටිව් charge එකක් රිලීස් කරොත් ඒ යුනිට් පොසිටිව් charge එක උඩ හැදෙන ඉලෙක්ට්‍රෝස්ටැටික් ෆෝර්ස් එකට අපි කියන මොනවා කියලාද? ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි කියලා කියනවා. ඔබට තියාගන්න. හරිද? එහෙනම් එතකොට අතර මෙයාමද බලය හැදෙන්නේ කොහෙටද දැන්? මේ පැත්තට. බලය හැදෙන්නේ මේ පැත්තට යන්නේ බලය තමයි මාක් වෙන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ F කියන කෙනා තමයි එතන E වෙන්නේ. එතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය තියෙන මෙහෙට. ඒක දෛශිකයක්ද අදිශයක්ද? වෙක්ටර් එකක්ද ස්කේල් එකක්ද? ඔව්. බලය කියලා අර්ථ දක්වනවා ඒක දෛශිකයක් තමයි. හරිද? එහෙම යන්නේ. එතකොට ඔබ තමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අර්ථ දක්වගන්නේ. හරිද? ඔය විදිහට යනවා. එතකොට මේ වගේ ක්ෂේත්‍රයක් ගත්තොත් මෙතන මේ ක්ෂේත්‍රය ඇතුලේ මොන තැන ගත්තත් ළමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මොකද වෙන්නේ? නියතකයක්. හරිද? නියතකයක්. තේරෙනවද? මොන තැන ගත්තත් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නියතකයක් වෙනවා. දැන් මෙතෙන්දී අපි E කියලා කියන්නේ මොකද්ද? E කියන්නේ ධන 1 කූලෝම් ආරෝපණයක් මත ඇතිවෙන බලයනේ. ධන 1ක් මත ඇතිවෙන බලය. ඔයා හිතන්නේ මෙතන ගෙනල්ලා දීවා කියලා Q ආරෝපණයක්. දැන් Q ආරෝපණය මත ඇතිවෙන බලය කීයද? ඒක ඇතුලේ මෙහෙට මේ Q ආරෝපණය මත ඇතිවෙන බලය කොහෙද? මොකද්ද? F කියන එක ලියන්න පුළුවන්. තීව්‍රතාවක් ගෙනල්ලා දීවා ආරෝපණය කැපිටල් නේ සිම්පල් Q තියුවේ.
සිම්පල් Q ප්‍රමාණයක් කියලා ලියන්න බලන්න F සමාන E කියන හැදෙන්නේ එහෙමයි. එකයි කූලොම් මත E බලයක් හැදෙනවා නම් දෙකයි කූලොම් මත දෙකයි E බලයක්. තුනයි කූලොම් මත තුනයි E බලයක්. හතරයි කූලොම් මත හතරයි E බලයක්. ඒ වගේ Q ආරෝපණයක් මත EQ බලයක් හැදෙන්න ඕනේ. තේරෙනවද කතන්දරේ හරි. ඊට පස්සේ දැන් මෙතන ධනාරෝපණයක් තිබුණ බලය හැදෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමද? විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමද? ඔව්. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි. හරිද? මෙතන ඍණ Q ආරෝපණයක් තිබ්බ කියන්නකො. එහෙම නම් බලය හැදෙන්නේ කොහෙද? විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධව. මතක තියාගන්න ධනාරෝපණයක් මත හැමතිස්සෙම බලය හැදෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි. ඍණාරෝපණයක් මත බලය හැදෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධව. ඔපොසිට් ඩිරෙක්ෂන් එකට. තේරුණාද? හරි එහෙම යන්නේ. ඒක තත්ත්වය හරි. ඒ වගේ මෙතන තව පොඩි කතාවක් තියෙනවා මම ඒක කියාගෙන යන්නම් ළමයි. හරි ඒක සමහරලාට එක්සෑම් එකේ ප්‍රශ්න වල භාවිතා වෙනවා. සමහර තැන්වල පට්ට ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. එක ලකුණක් ගන්න පුළුවන් මාරම ලේසියෙන් කතාව මතකයි. හරිද? සමහර වෙලාවට තියෙනවා මේ වගේ ප්‍රශ්න. මම හිතන්නේ මෙන්න මේ ධන සහ ඍණ තාඩු දෙක අතර මම මේක පොඩ්ඩක් මකලා දාන්නම්. හරිද? මේ දෙන්න අතර තියෙන ඉබ වෙනස තමයි දැන් ඩෙල්ටා V කියලා. මම දුර ගන්න. දුර D සහ ඉබ වෙනස ඩෙල්ටා V කියලා ගන්න. මේ දෙන්න අතර පරතරය ඩෙල්ටා D ඉබ වෙනස ඩෙල්ටා V ඩෙල්ටා x කියලා ගමු. ඩෙල්ටා x පරතරය ගන්න ඩෙල්ටා x කියලා. හරි. එතකොට මෙයාගේ මෙයා හරහා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ තීව්‍රතාවය ලියන්න පුළුවන් ඔයාට. හරිද? ඍණ ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා x කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ විභව වෙනස. තහඩු දෙක අතර තියෙන විභව වෙනස. potential difference එක. හරිද? තහඩු දෙක අතර තියෙන හිතන්න තහඩු දෙක අතර තියෙන විභව වෙනස 5යි කියලා. දුර සෙන්ටිමීටර් 10යි කියලා හිතන්න. එතන මොකද වෙන්නේ? මේ විභව වෙනස සෙන්ටිමීටර් 10න් බෙදුවම පස්සේ 5ක විභව වෙනස සෙන්ටිමීටර් 10න් බෙදුවම පස්සේ ඔයාලට ගන්න පුළුවන් මොකද්ද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. විභව වෙනස බෙදීම දුර තමයි මාප් වෙන්නේ. දැන් ඍණක් දානවා. ගොඩක් කවුරු ඍණ භාවිතා වෙන්නේ නැති අවස්ථා තියෙනවා. හේතුවක් තියෙනවා. හරිද? දැන් මතක තියාගන්න විභව වෙනස බෙදීම මොකක්ද වෙන්නේ? විභව වෙනස බෙදීම දුර තමයි මාප් වෙන්නේද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙන්නේ. ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් ඉන්ටෙන්සිටි. තේරුණාද? මේක මතක තියාගන්න. මේක පට්ට වැදගත් වෙනවා සමහර තැන්වල. මාරම වැදගත් දෙයක්. ඒ නිසා පොඩ්ඩක් මතක තියාගන්න ළමයි. මොන්නේ කතාව. හරිද? ඒක හරි. ඊට පස්සේ ඔක හරිද? ඒක අත්දරේ හරි. ඊළඟට අපි කතා කරනවා මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒක හරි. ඔය හිතන්න මෙන්න මෙහෙම එක්සෑම් එකේ කියනවා මෙන්න මේ විදිහට. තව කතාවක් තියෙන එකක් ක්ලියර් ඉන්නම්කො. මේක දැන් ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් නේ. ඊට පස්සේ ඔය දැන් ඒකාකාර නොවන විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? මෙන්න මේ විදිහට ඔය හිතන්න ධන Q ආරෝපණයක් තියෙනවා. ධනව තමයි ගන්න. හරිද? ඔය ධන Q ආරෝපණේ බල රේඛා යන්නේ මෙහෙම ළමයි. මොකද බල රේඛා යන්නේ. එහෙනම් බල රේඛා අතර පරතරය මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවද වැඩි වෙනවද පරතරය? රේඛා දෙකක් අතර පරතරය මේ ක්‍රමයෙන් වැඩි වෙන ගන්නවා. ඒ කියන්නේ එහාට යන්න මොකක් වෙනවද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙන්න ඕනේ. පොළොවේ ඉඳලා උඩට යන්න ගුරුත්ව ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙනවා වගේ. ඒ කියන්නේ බල රේඛා අතර පරතරය වැඩි වීම නිසා මෙතනදී ඔයාලට කියන්න පුළුවන් Q ආරෝපණය ඉඳලා ඉවතට යන්න මොකක් වෙනවද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වීමක් සිද්ධ වෙනවා කියලා. හරිද? හරි එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මේ ආරෝපණයේ කේන්ද්‍රයේ ඉඳලා හිතන්න මේ ආරෝපණයේ ඉඳලා ආරෝපණයේ කේන්ද්‍රයේ ඉඳලා මේ කේන්ද්‍රයේ ඉඳලා වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙන්ටර් එකේ ඉඳලා r දුරකින් තියෙන ලක්ෂය ගැන හිතන්න. r දුරකින් තියෙන ලක්ෂය. කේන්ද්‍රයේ ඉඳලා r දුරකින් තියෙන ලක්ෂය ගැන හිතන්න. කේන්ද්‍රයේ ඉඳලා r දුරකින් තියෙන ලක්ෂයක් ඔය විදිහට. මෙන්න මේ වගේ ලක්ෂය මම මේක ගන්න A කියලා. මෙන්න මේ A ලක්ෂයේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E ලියන්න පුළුවන් ඔයාලට. 1/4 එප්සයිලන් නෝට් අතව කවුද Q බෙදීම r ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒක ඒකාකාර නෑ එතකොට. r ගේ වර්ගයට මොකක්ද වෙන්නේ? ප්‍රතිලෝමව සමානුපාතිකයි. දුරට යන්න මොකක් වෙනවද? විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය මොකක් වෙනවද? අඩු වෙන්න ගන්නවා. ඒ r වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. inversely proportional වෙනවා. හරිද? එහෙම යන්න. එතකොට ඒක හරි. මෙතනින් මම වැඩේ කොට දාගෙන යන්නම්. ඔය දැන් මෙතන මේ ආයි තව කතාවක් තියෙනවා අපිට ඉන්න. මෙතනදී විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව මොකද වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍ර දිශාව මෙන්න මේ දිශාව වෙන්න ඕනේ. මෙහෙම දෙන්නේ. ඒක තමයි හරිනේ. ඒක තමයි කියන්න මතන විද්‍යුත් ක්ෂේත්‍රය. ඒකේ ධන ආරෝපණයක් තිබුණොත් යාම දැක්වෙන බලය. අර පැත්තට තියෙන විකර්ෂණ බලයක් තියෙන. රිපල්සිව් ෆෝස් එකනේ. නේද? හරි ඔයා හිතන්න මෙතන ගහලා තිබ්බ කියලා ඒ වල මොන හරි Q ආරෝපණයක් ගැන ඉක්කමල ඔයා හිතන්න මෙතන Q ආරෝපණයක් ගැන තිබ්බ කියලා. ධන Q ආරෝපණය. එයාම දැක්වෙන බලය කොහොමද ලියන්න පුළුවන් වෙන්නේ? ස්ථිර විද්‍යුත් බලය F සමානයි E
වතාවක් q වලින් ලියන්න පුළුවන් වැරදිද? e වතාවක් q වලින් ලියන්න පුළුවන් ළමයි. හරිද? f සමාන e වතාවක් q නේ. f සමාන e වතාවක් q. f සමාන e වතාවක් q යන්නේ. හරිද? එතකොට f සමාන e වතාවක් q කියලා ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා e සමානයි කවුද? ඒ කියන්නේ 4/5 එප්සයිලන් නෝට් කවුද? q බෙදීම r වර්ගයෙන් ගුණ කරනවා වගේ 10 q වලින්. තේරුණාද? මෙන්න මේක තමයි කූලොම් නියමය. කූලොම් නියමය කියන්නේ මේකට. ඒ කියන්නේ මොන හරි ආරෝපණයක් මත ආරෝපණ දෙකක් මත ඇති වෙන බල කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථිතික විද්‍යුත් ආරෝපණ දෙකක් අතර ඇති වෙන බලය ආරෝපණ දෙකේ ගුණිතය අනුලෝම සමානුපාතිකයි. පරතරයේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා කූලොම් නියමය කියනවා. කූලොම් නියමය අහන්නේ ඒක අර්ථ දැක්වීම එතෙන්දී ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට භාවිතාවීමක් සිදු වෙන්නේ නැහැ අපිට. මේ සමීකරණය භාවිතා වෙනවා. මෙන්න මේක තමයි භාවිත මතක් තියාගන්න. විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කියන්නේ ඒකීය ධන ආරෝපණයක් මත ඇති වෙන බලය කියලා මතක තියාගන්න. හරිද? මේක අවුලක් නැහැ. කූලොම් නියමය මෙන්න මේ සමීකරණය මත තියාගන්න. මෙන්න එහෙම තමයි වෙන්නේ කියලා. ආරෝපණ දෙකේ ගුණිතය එහෙමයි. මේ 1/4 එප්සයිලන් නෝට් කියලා කියන්නේ මාධ්‍ය පාරවේදීතාවය. දැන් මට මේ එප්සයිලන් නෝට් කියලා ලියවෙනවා. පාරවේදීතාවය පර්මිටිවිටි කියලා කියනවා. පර්මිටිවිටි. හරිද? ඒතර මේක වෙනස් වෙද්දී හරිද මේක වෙනස් වෙද්දී මෙන්න මේ 4/5 4/5 එප්සයිලන් වගේ වෙනස් වෙනවා. ඒක ඇත්තටම මාධ්‍යර දාලා ලිය දෙයක්. ගොඩක් අයට වාතයට දාලා ලියුවොත් වාතයට දාලා 4/5 එප්සයිලන් නෝට් වලගේ එක්සෑම් එකට අවතින් දෙනවා 9 වැඩි කිරීම 10න් 9ක් විතර යනවා. ඒකක බලලා ලියා ගන්න. හරිද? ඒකක ඉතින් අපිට යුනිට් කන්වර්ට් කරගන්න බලන්න වෙනවා. හරිද? ඒක මොන ලියන්නේ ඒක බලන්න. හරිද? එහෙම යන්නේ ඒක බලන්න පුළුවන් නේද? කොහොමද ගන්නෙ? මෙතෙන්දී අපිට පුළුවන් වුණා මේ පැත්තේ නිව්ටන් තියෙන්නේ. මේ නිව්ටන් හැදෙනවා නම් මේ පැත්තේ නිව්ටන් වෙන්න ඕනේ. නිව්ටන් කූලොම් වර්ගයට වර්ග මීටරයට වගේ එන්න ඕනේ. ඒක හරිනේ. එහෙම එතකොට වර්ග මීටරයටද වර්ග මීටරද? වර්ග මීටර. වර්ග මීටර නේද? ඔබ එතකොට ඔබ එනවා දැන් මේ ඒකක මතක තියාගන්න ඕනේ නෑ. මේවා බුදුන් මේ වගේ තියෙන ඒක මතක තියාගන්න ගියොත් වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නෑනේ. මේක ඒ වෙලාවට අදාළව මොලේ කල්පනා කරලා ගන්න. ඒක කරන්න පුළුවන් වෙන්න ඕන ළමයිට. හරිද? ඒකක මතක තියාගන්න එක ඉල්ලෙල්ල කරන්න ඕනේ නෑ. හරිද? හරි. ඊට පස්සේ එහෙම යන්නේ. 4/5 එප්සයිලන් නෝට් වලගේ එහෙම යනවා. මේක තමයි කූලොම් නියමය. හරිද? ඒක අතරේ හරි මෙන්න මේ මතක තියාගන්න R කියලා කියන්නේ මේ R කියලා කියන්නේ ආරෝපණ දෙකේ කේන්ද්‍ර අතර තියෙන දුර. කේන්ද්‍ර අතර තියෙන පරතරය. තේරුණාද? කේන්ද්‍ර අතර තියෙන පරතරය. හරි. ඒක තව හරි. ඊළඟට අපිට ඕන වෙනවා සංප්‍රයුක්ත මෙන්න මේ වගේ ගණන් එක්සෑම් එකේ තියෙන්න පුළුවන්. සංප්‍රයුක්ත විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. හොඳට අහගන්න. ඒ කියන්නේ ER, ඒ කියන්නේ resultant electric field intensity. වා හිතන්න මෙන්න මෙහෙම. හරිද? මේ විදිහට. වා හිතන්න ළමයි. වාගාව තියෙනවා මේ වගේ මේක මෙහෙම වෙන්න ඕනි කියලා නියතයක් නෑ. මම මේ මට හිතෙච්ච එක තමයි අඳින්නේ. හරිද? මම හිතන්නේ මෙතන තියෙනවා ධන q ආරෝපණය. ධන 1යි කූලොම් හිතන්න. ඒ ඉලක්කම් විදිහට දාගෙන යන ධන 1යි කූලොම්. මෙතන තියෙනවා ධන 2යි කූලොම්. ධන 2යි කූලොම්. මෙතන තියෙනවා කියලා හිතන්න ආයෙම ධන 5යි කූලොම් ආරෝපණයක් තියෙනවා. ආයෙ මෙතන තියෙනවා 4යි 5යි 3ක් හදෙන්න ඕන නම් 4යි 16යි 9ක් හදා ගන්නවා. මෙතන ඍණ එකක් තියෙනවා කියමු අපි. ඍණ එකයි කූලොම් තියෙනවා. මොකද ඒ? ආයෙ ගන්න මෙන්න මේ කේන්ද්‍රයේ ඕවල ස්ථිතික විද්‍යුත් ශේෂ තීව්‍රතාවය. එක්සෑම් එකට අහන ප්‍රශ්නය. හරිද? ඒතර මොකද කරන්නේ? මම හිතන්නේ මේ පාදක ටිකක් දීලා දෙනවාට මූල දෙකක් දීලා දෙනවා කියමු අපි. මූල 2යි මීටර. මොකද දීලා දෙනවා. ඉලක්කම් විතරක් දාගමු. එතකොට ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා. හරිද? මේ ඕ කේන්ද්‍රයෙන් සලකන්න ඕනේ. ඕ කේන්ද්‍රය සලකද්දී හරිද? මෙන්න මෙයා මත මේ ඕ කේන්ද්‍රයේ මත තියෙන ස්ථිතික විද්‍යුත් සඵල ස්ථිතික විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය. කියන්නේ සම්ප්‍රයූර්ණ ස්ථිතික විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඵලය. හරිද? ඒතර මෙයාගෙන් හදන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කොහෙටද දෙන්නේ? කියන්නේ මේ ධන 1යි කූලොම් වලින් හදන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය හැදෙන්නේ කොහෙටද? ඕ මත. මෙතන ඒකේ ධන ආරෝපණයක් තියලා බලන්න හිතෙන්. එයා මත බලය හැදෙන්නේ මෙහෙට හරියට. හොඳ නැද්ද? ඔව්. හරිනේ. මම ඒක ගන්නවා E කියලා. හරිද? ඒක E. ඊපස්සේ මෙයාගෙන් හදන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කොහෙටද දන්නේ? ඒකේ ධන ආරෝපණයක් තිබ්බදී මෙන්න මෙහෙට හදන්නේ බලය. ඒ කියන්නේ කවුද? 2යි E කියලා ගන්න පුළුවන්. ඉතින් ධන 1කින් හදන්නේ E නම් ධන 2කින් හදන්නේ 2යි. ධන 5කින් හදන්නේ 5යි.
තේරෙනවද? ඍණ එකකින් හදන්නේ කොහෙටද? මෙහෙටද මෙහෙටද? උඩ පැත්තටද යට පැත්තටද? යට පැත්තටයි. ඒකේ ධනාරෝපණයක් තියලා බලනවා. මම කරන් දැක්කේ මොනවා කියලා. එයා මත ඇදින බලය කොහෙද කියලා බලනවා. හරිද? ඒ නිසා මෙහෙට ඇදෙන්නේ ඒක දෙකක් තියෙනවා. ඒතකොට ඔක්කොම තුනක් වෙනවා. හරිද? ඔක්කොම තුනක් වෙනව නේද? කොහොමද වෙන්නේ? ඒතර ඕලක්ෂ නිකන් එළියට ඇදලා වෙනම ගත්තොත් මෙන්න මේ වගේ තැනකට මෙහෙට දෙනවා කීයක්ද? මෙහෙට ඊ දෙනවා මෙහෙට 5යි ඊ දෙනවා ඔක්කොම කීයද? 4යි. නේද? ඊපස්සේ ආයෙ මොකද වෙන්නේ? මෙහෙට දෙනවා කීයද? 3යි. 3යි. සම්ප්‍රයුක්තය කොහෙද? මැදින් යන්න ඕනේ. කීයද? මෙතන ලම්බ ගන්න ළමයි. මෙතන විකර්ණ කියලා ලම්බ ගන්න. සමචතුරාශ්‍රයේ විකර්ණ ලම්බ ගන්න. ලම්බ ගන්න. හරිද? එතකොට මේ දෙන්නගේ ER කියලා කියන්නේ ඒක සම්ප්‍රයුක්තේ ER කියලා දාන්නම ER කියන එක ගන්න පුළුවන් කොහොමද? මේ දෙන්නගේ වර්ගයේ වර්ගමූල විතර ගන්න පුළුවන්. 4යි 5යි 4යි 3යි කියන කියන්නේ 5යිනේ. ඒ පේනවටක් ගන්න. හරිද? එහෙනම් ER කියන්නේ කවුද? 5යි E කියලා ගන්න පුළුවන්. එතකොට E කියන්නේ කවුද? E කියන්නේ මේ එකයි කූලෝම් වලින් හදන විද්‍යුත් ශක්ති තීව්‍රතාවයනේ. ඒක දාන්න පුළුවන් කවුද? මේක දාන්න මේ හරිය 5යි E වෙන සම්ප්‍රයුක්තය. 5යි E සමානයි 5ව තවක් E කියන්නේ කවුද? ඒ කියන්නේ 4යි 5යි එප්සයිලන් නෝට් තව Q බෙදීම Q කියලා කියන්නේ 1යි කූලෝම් මම ගත්ත 1යි කූලෝම්නේ. බෙදීම R වර්ග කියන්නේ කොච්චරද? මෙන්න මෙතන මෙතන තියෙන දුර කොච්චරද? මේ දුර වර්ගමූල 2යි නම් ඔයාට පොඩක් බලන්න පයිතගොරස් ප්‍රමේය දාලා මේ දිග මීටර 1ක් වෙයි. මීටර 1ක් වෙයි. බලන්න. මෙතන එකක් බලන්න. පයිතගොරස් දාලා බලන්න මෙන්න මේ දිග මීටර 1ක් වෙනවා. එහෙනම් මෙතන එකේ වර්ගය. ගෙදරික දාන්න යන්නේ 1යි. හරිනේ? ඒතර එකට කැපිලි කියලා මෙන්න මේ කොටස 9 වැඩි කිරීම 10 9යි. ඒතර සම්ප්‍රයුක්ත බලය හොයාගන්න පුළුවන්. 5 වැඩි කිරීම 9 වැඩි කිරීම 10 9ක් තියෙන්නේ මේ වගේ. ඒතර 45 වැඩි කිරීම අගයක් එනවා 10 9ක් කියලා එනවා. 45 වැඩි කිරීම 10 9ක් එනවා. හරි. ඒක තමයි නිව්ටන් කූලෝමීටර් වලින් සම්ප්‍රයුක්ත විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. එතකොට ළමයා මේ වගේ අවස්ථාවලදී දෛශිකයික ගන්න ඕනේ. සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය යන දෛශිකයික ගන්න ඕනේ. ඊළඟ කාරණා මේකත් අහගෙනම ඉන්න. ඔයා හිතන්න මෙතනින් ගෙනලා තියෙන මොන හරි ආරෝපණයක්. මේ ඕලක්ෂයෙන් ගෙනලා මොන හරි ආරෝපණයක් තියෙනවා. ධන කිව් ආරෝපණයක් තිබ්බ කියන ධනම තමයි ලියවෙන්නේ. හරිද? පොස් අහගන්න. ධන කිව් ආරෝපණයක් තියෙනවා. එතකොට දැන් සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් බලය ලියන්න පුළුවන් කොහමද? FR සමානයි මෙතනින් ගෙනත් තියපු ආරෝපණය ගුණ කරනවා කාගෙන්ද? සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඒ කියන්නේ ER වතාවක් කවුද? ER වතාවක් එතනින් ගෙනත් තියපු ආරෝපණය. මේ සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් බලය හැදෙන්නේ අර සම්ප්‍රයුක්ත ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ තියෙන දිශාවටම තමයි. හරිද? හරි. ඇත්තටම ලොකු ප්‍රමාණයක් කවර් වුණා. තව භාගයක් විතර තියෙනවා. හරිද? ඉතින් කරන්න. හරි ඊළඟට වඩ හම්බ වෙනවා මේ වැඩි හරි. හරි? බලගන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා විස්තృత විද්‍යුත් විභවය ගැන කතා කරන්න තියෙනවා. විස්තృత විද්‍යුත් විභවය. මෙතනින් මේ වැඩේ කොට දාන්න පුළුවන් මට. පට්ට ලේසි වැඩේ. හරි බලන්න. අනේ විභවය නෑ. අපි කොට හරි. විභවය. වැටලා දැන් ගොඩක් කල් එයා වැටලා දැන් ගොඩක් කල් කියලා කිව්වේ හරි බලන්න විභවය හරිද මෙහෙම දෙයක් වෙන්නේ ඔයා හිතන්න මට පොඩකට කලින් වෙලාවෙදි කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒක මේක බෙදාගෙනදී කියන්න යන්න. හරිද? මේ මානෝ විභවය අපි විභවය කියලා කියන්නේ මෙහෙම එකක්. හරිද? ඔයා හිතන්න ස්ථිතික විද්‍යුත් විභවය කතා කරන්නේ. එතකොට ඔයා හිතන්න මෙන්න වගේ තියෙනවා මොන හරි ධන ආරෝපිත වස්තුවක්. ධනම තමයි ගන්න. ඒක ධන ආරෝපිත වස්තුවක් තමයි. ධන ආරෝපිත වස්තුවක්. ඒ මොන්නේ බාහිර පෘෂ්ඨයේ තියෙන සම්නායකය. සම්නායකයක් හරි කුසම්නායකයක් හරි වාක් හරි වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. මෙයාගේ ඉඳලා මෙයා කේන්ද්‍රයේ ඉඳලා R දුරකින් P ලක්ෂයක් යන ඉතින් කේන්ද්‍රයේ ඉඳලා R දුරකින් P ලක්ෂයක් තියෙනවා.
මෙන්න මේ ලක්ෂයේ ස්ථිතික විද්‍යුත් මේ ලක්ෂයේ ස්ථිතික විද්‍යුත් විභවය ස්ථිතික විද්‍යුත් විභවය V කියලා කියනවා ඉලෙක්ට්‍රෝස්ටැටික් පොටෙන්ෂල් එක. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් කොහොමද? මේක අර්ථ දක්වන්නේ මෙහෙමයි. ඒකී ධනාරෝපණයක් අර කලින් කතාව වගේම තමයි. ඒකී ධනාරෝපණය. එකයි කූලෝම් ආරෝපණයක්. එකයි කූලෝම් ආරෝපණයක්. මේ වගේ එකයි කූලෝම් ආරෝපණයක් ගන්න. ධන එකයි කූලෝම් ආරෝපණයක්. ධන එකයි කූලෝම් ආරෝපණයක් උණු. අනන්තයේ ඉඳලා මේ ඒ ලක්ෂයට ගේන්න ශේෂ්ත්‍රය එක එහෙම රවුම් පාරක හැමෙන්න ඕනේ කොහොම හරි ඔය ඒ ලක්ෂයට ගේන්න. හරිද? ශේෂ්ත්‍රය මත කළ යුතු කාර්යයට අපි කියනවා මොනවද කියලාද? ස්ථිතික විද්‍යුත් විභවය කියලා කියනවා. ඒකේ ධනාරෝපණයක් අනන්තය. අනන්තය කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයකින් තොර ප්‍රදේශය. මේ අර්ථ දැක්වීම සමහර ගණන් වලට මාර වැදගත් වෙනවා. හරිද? හරිද? ඒකේ ධනාරෝපණයක් අනන්තයේ ඉඳලා ශේෂ්ත්‍රය තුල තියෙන ලක්ෂයකට ගේන්න. හරිද? ශේෂ්ත්‍රය මත කළ යුතු කාර්යය අපි කියන මොකක්ද? ස්ථිතික විද්‍යුත් විභවය කියලා. හරිද? වාහිතන්නේ මේකේ ධන ආරෝපණය කාසන්නට ගේන්නේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රය මත කාර්ය කරන්න ඕනද ශේෂ්ත්‍රය මගින් කාර්ය කරනවද? ශේෂ්ත්‍රයෙන් ඇදලා ගන්නවද? නැත්නම් අපි එළියෙන් තල්ලු කරගෙන එන්න ඕනද? තල්ලු කරගෙන එන්න නම් ශේෂ්ත්‍රය මත කාර්ය කරන්න ඕන. ඒ නිසා විභවය කළ යුතු කාර්ය අපි කියනවා ධනයි කියලා. කළ යුතු කාර්ය ධනයි අර්ථ දැක්වීමට අනුව කළ යුතු කාර්ය ධනයි. මේ කළ යුතු කාර්ය ධන නිසා මාක් වෙන මෙන්න මේ අවස්ථාවේදී ඔය ඒකේ ලක්ෂ්‍ය විභවය ධන වෙනවා. ධන විභවයක් තියෙනවා. ධන ආරෝපණය කරන ධන විභවයක් කතාව හරිනේ. හරිද? එතකොට මේ ධන විභවය ලියන්න පුළුවන් v සමානයි 1යට 4යි 1යට 4 v සමානයි 1යට 4යි එප්සයිලන් නෝට් තව කවුද? q බෙදීම මෙතන r වර්ග නැහැ r විතරයි. හරිද? q බෙදීම r වර්ග නැහැ r විතරයි. කොහොම තමයි කළ යුතු කාර්ය ලියන්න වෙන්නේ. ඒකේ ධන ආරෝපණය අනන්තයේ ඉඳලා ඔය අක්ෂර කියන කළ යුතු කාර්යය. හරිද? ඔයා හිතන නිකමට දැන් ඒකේ ධන ආරෝපණයක්නේ. ඔයා නිකමට හිතන්න. හරිද? මෙතනින් ගෙනල්ලා තියෙනවා q ආරෝපණයක්. ඔයද q කියලා ආරෝපණයක් ගෙනල්ලා තියෙනවා සිම්පල් q කියලා ආරෝපණයක්. හරිද? සිම්පල් q කියලා ආරෝපණයක් ගන්න තියෙනවා. හරිද? ඔය සිම්පල් q ආරෝපණය සතු ශක්තිය කොහොමද ලියන්න පුළුවන් එනවාට? ශක්තිය ලියන්න පුළුවන් ස්ථිතික විද්‍යුත් ශක්තිය. ස්ථිතික විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය මන් දාගෙන W කියන. ඒ W කියන එක කොහොමද ලියන්න පුළුවන් ආට? W කියන එක ලියන්න පුළුවන්. එතන තියෙන විද්‍යුත් විභවය වතාවක් කවුද? එතනින් ගෙනලා තියපු ආරෝපණය කියලා ලියන්න පුළුවන්. හරිද? එහෙනම් ස්ථිර විද්‍යුත් විභව ශක්තිය ලියනකොට W සමානයි කවුද? 1යට 4යි එප්සයිලන් වතාවක් කවුද? Q බෙදීම R වර්ග නෑ දැන් R. තේරෙනවද? R ලියන්න. ඔක තමයි ස්ථිතික විද්‍යුත් විභව ශක්තිය. අපි දන්නවා මේ විභව ශක්තිය විභවය ආරෝපණය කරන පස්සේ විභව ශක්තිය හම්බ වෙනවා. කලින් කතා කරේ විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ආරෝපණය කරන පස්සේ ස්ථිතික විද්‍යුත් බලය හම්බ වෙනවා. පොඩි සමාන ගතියක් තියෙන එක ළඟ යන ගතියක්. තේරෙනවද? විද්‍යුත් ශේෂ තීව්‍රතාවය ලියද්දි 1ට R වර්ග දාන්න ඕනේ. විභවයට ලියද්දි 1ට R විතරයි දාන්න. ඔය පටලනවා ළමයි. පටලනවා ළමයි හිටපුවා. හරිනේ? හිටපු ගමන් ඔය පටලනවා අය පටලන්න එපා. හරිද? ඔක තමයි විද්‍යුත් ශක්තිය වෙන්නේ. ඒතර ආයෙ දැන් නිකමට මෙන්න මේ ආරෝපණය ඍණයි කියලා. මේක ඍණ වුණොත් මොකද වෙන්නේ? මෙයා ඍණ වුණොත් ශේෂ්ත්‍රය මත කාර්ය කරන්න ඕනේ. ශේෂ්ත්‍රය මගින් ඇදලා ගන්න. ඒතර කාර්ය ඍණයි. ඒතර විභවය ඍණ වෙනවා. කතන්දරේ හරිනේ. ඒක හරි. ඒක තමයි හරි. උදායි විද්‍යුත් විභව ශක්තිය කියන එක මේ ඉතින් තියරි කෑලි. හරිද? මේක පොඩි වැදගත් කතාවක් තියෙනවා. මේක අදිශයක්. දෛශිකයක් නෙමෙයි. මේක අදිශයක් දෛශිකයක් නෙමෙයි. අර කලින් වගේ අර දෛශික ආකලනය කරන්න ඕනේ ඉලක්කමක් ගත්ත ඉලක්කම එකතු කරගෙන ගියා. ඒක ප්‍රශ්න නෑ. හරිද? හරි. ඔයාලට මෙන්න මෙහෙම එක්සෑම් එකේ ප්‍රශ්න තියෙනවා මෙන්න මෙහෙම සමහරලාට. හරි බලන්න. මේක වඩා වැදගත් කාරණාවක් ළමයි ගොඩක් ළමයි වරද්දන කතාවක්. හරි. හිතන්න මම ත්‍රිකෝණයක් ගන්න. කොහොම ත්‍රිකෝණයක් තියෙනවා. ඔය ත්‍රිකෝණයේ එක්සෑම් එකක්. ත්‍රිකෝණේ මෙන්න මේ ලක්ෂ තුනේ ඔයාලට කියලා දෙනවා මේ ලක්ෂ තුනේ මේක. මෙතන Q ආරෝපණයක් තියලා දෙනවා. මෙතන ධන 2යි Q ආරෝපණයක් තියලා දෙනවා. එකමඩ ගම 2යි Q මෙතන තියලා දෙනවා ධන 4යි Q වගේ තියලා දෙනවා කියමුකෝ. ඉතින් ආරෝපණයක් තියලා දෙනවා. මෙතන ඍණ Q කියන නම දාමු ජොලියට. කොහොමද තියෙන්නේ? ඍණ Q. එතකොට මෙයාගේ එක පාදයක දිගම හිතනවා R කියලා සමපාද ත්‍රිකෝණයක්. පාද තුනම සමානයි. මෙන්න මේ පද්ධතිය සතු ස්ථිතික විද්‍යුත් විභව ශක්තිය සමස්ත ස්ථිතික විද්‍යුත් විභව ශක්තිය කීයද කියලා වයින් W කියලා ගන්නම් මෙතන අදහසින්ම. හරිද? සමස්ත ස්ථිතික විද්‍යුත් විභව
ශක්තිය කීයද කියලා අහනවා. කොහොමද හොයන්නේ? මෙහෙමයි හිතන්න. අර්ථ දැක්වීමෙන් යනවා. හරිද? ඒක මම කිව්වේ මේක අර්ථ දැක්වීම වැදගත් කියලා. හරිද? මෙහෙමයි වෙන්නේ. ඔයාට දැන් ඒ විභවය කියන්නේ කවුද? ඒකේ ධනාරෝප මේ විභවය කියලා කියන්නේ ඒකේ ධනාරෝපණය කරන්ට ඉතල මෙතනට ගේන්න විදු ශේෂත්වය තියෙන ලක්ෂයකට කියන කළ යුතු කාර්යය. හරිද? කළ යුතු කාර්යය. එතකොට හරි. එතකොට මෙහෙම කරන්නේ මේ වගේ අවස්ථාවක මේ වගේ ප්‍රශ්නයකදී ඔයන් යහුවදින් හරිද මේ පද්ධතිය සතු ඉස්රේල් විදුලි දිව ශක්තිය කීයද කියලා හොතින් මෙහෙම තමයි කරන්නේ. ඔයා කලින් මේ ආරෝපණයක් මෙතනින් ගියාද තියන්න. මම ඒක ඔයාලට කැමති කෙනෙක් තෝරගන්න පුළුවන්. මම මේව තෝරගන්නවා. ඔයාලට කැමති කෙනෙක් තෝරගන්න පුළුවන්. කලින්ම මේවා ගියාද තියලා දැන් පද්ධතියේ ආරෝපණ තුන එක සැරේට ගියාද තියන්නේ නැහැ නේ. කලින්ම එක්කෙනෙක් ගියාද තියෙනවා. මේ දෙන්න නෑ එතකොට. මේ දෙන්න ගියාද තියන්න කලින්. මෙයා ගියාද තියෙනවා. කලින් මෙතන මෙයා තමයි ගියාද තියෙන්නේ. මෙයා නෑ කියමුකෝ එතකොට. මෙයාත් නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනන්තයේ ඉඳලා මේ මොකද වෙන්නේ? අර ඍණ කිව් ආරෝපණය මෙතනින් ගියාද තියෙනවා. කොච්චර කාර්යයක් කරන්න ඕනද? කොච්චර කාර්යයක් කරන්න ඕනද? කළ යුතු කාර්ය කොච්චරද? මෙතන විභවය කියලා ළමයි. මෙතන විභවය 1යට 4.5 එප්සයිලන් ඇත්තටම නියත පදවල ලියන්නත් කම්මැලි. කමන්න ලියාගෙන යන්න. හරිද? වැඩි කිරීම කවුද? වැඩි කිරීම දැන් මෙයානේ මෙතන විභවය හදන්නේ 2යි q වතාවක් ගේන ආරෝපණය ඍණ q. ඒතර ඍණ විභවයක් කියන්නේ ඍණ q ගුණ කිරීම දාන්න ඕනේ. බෙදීම අර දුර r. දැන් එතන x එන්නත් පුළුවන් දුර. x කියන දුරද x දාන්න. හරිනේ? ඒ තමයි ඍණ q ආරෝපණය කියන කළ යුතු කාර්යය. මේ w හඳ දැන් පද්ධතිය සතුවදිය සම්පූර්ණ ස්ථිතික විද්‍යුත් විභව ශක්තිය. total potential electric potential energy. තේරෙනවද? හරි. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ආයෙම ඊළඟ අවස්ථාව මොකද ගන්නෙ? අනන්තයේ ඉඳලා මෙතන කලින් තිබෙන්නේ ධන 4ද? ධන 4නේ. ඊට පස්සේ ධන 4යි කිව්ව ආරෝපණය මොකද ගන්නෙ? අනන්තයේ ඉඳලා ඒ කියන්නේ විද්‍යුත් ශේෂයෙන්තර ප්‍රදේශකින් මෙතනින් යත් තියෙනවා. කොච්චර කාර්යයක් කරන්න ඕනද? මෙතන මෙතෙන්දි විභවය හදනවා කවුද? දැන් මෙතන ඍණ කිව්ව ආරෝපණය ගියාලා තියෙන්නේ. මෙතන විභවයක් හදනවා කවුද? මේ ඍණ කිව්ව ආරෝපණය විභවයක් හදනවා දැන් මෙතන. ඊට අමතරව මෙයාගෙනුත් මෙතන විභවයක් හදනවා. දෙන්නගෙම හදනවානේ. දැන් මෙතනදී හරිද? ඔයා දෛශික අයික ගන්න ඕනේ නැහැ. නිකන් VG එකතු ගත්තා නේද? તો සම්පූර්ණ විභවය වෙන්නේ මෙතන කීයද? මෙයාගෙන් හදන විභවයයි මෙයාගෙන් හදන විභවයේ එකතුව. තේරෙනවද? එතකොට ඔයා නිකමට හිතන්නේ මේ සරල ගණිතය. හරිද? ඔයා නිකමට හිතන්න. දැන් මෙතන ඍණ කිව් ආරෝපණයෙන් හදන විභවය සහ ධන 2යි කිව් ආරෝපණයෙන් හදන විභවයනේ එකතු වෙන්නේ. එතන ඍණ කිව් ආරෝපණයෙන් හදන විභවය ඍණ v නම් ධන 2යි කිව් වලින් හදන විභවය ධන 2යි v වෙන්නේ. එතන සමස්තය ධන 1කින් හදන විභවය කියලා හිතන්න පුළුවන්. කියන්නේ v වෙනවා. එහෙනම් සමස්ත විභවය මෙතන ධන 1ක් තිබ්බනම් හදන විභවය කියලා හිතන්නත් පුළුවන්. හරිද? ඒක එහෙම ගන්නවා මෙතන. ලේසිනේ. එහෙනම් මොකද වෙන්නේ? 1ට 4.5 එප්සයිලන් වතාව කවුද? ධන 1ක් q වෙනවා දැන්. ධන 1යි q බෙදීම මේ පරතරයත් මම r කියලා ගන්නේ පරතරය r. මෙතෙන් ගියත් තියෙන ආරෝපණය 4යි q නිසා ඒක 4යි q වලින් ගුණ කරන්නත් ඕනේ. ඔය තමයි සමස්ත විභවය. විභව ශක්තිය සමස්ත විභව ශක්තිය ඔක. තේරෙනවද? මෙතන තියෙන කලින්ම කරේ මෙතන තියෙන විභවය මෙහා ගියත් තියලා කලින්ම එක්කෙනෙක් ගියත් තියුවා. ඒ ආනිසා හදන විභවය මෙතනින් ගියත් තියෙන ආරෝපණය ගුණ කරනවා. ඊට පස්සේ ආයෙම මේ දෙන්නගෙන් හදන විභවය දැන් මෙතන ආරෝපණය ඊළඟට ගෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නගෙන් හදන විභවය මෙතන ඒක තමයි මේ තියෙන්නේ q බෙදීම r කතන්දරේ. ඒක ගුණ කරනවා කාගෙන්ද? මෙතනින් ගියත් තියෙන ආරෝපණය. තේරෙනවද? හරි. එතකොට ඔය තමයි සමස්ත විභව ශක්තිය වෙන්නේ. ඒතර 1/4 එප්සයිලන් නෝට් r ඒවා නියත පදනේ. එතන මෙතන ඍණ 2යි q වර්ගයක් හැදෙනවා. මෙතන හැදෙනවා කිය ධන 4යි q වර්ගයක්. සමස්තය කීයද උඩ? ඒක දුවල ගන්න තියෙන්නේ. මෙතන ධන 2යි q වර්ගයක් හැදෙනවා. මෙතන ධන 4යි q වර්ගයක් හැදෙනවානේ. අඩු කරන් පස්සේ කීයද? ධන 4න් ඍණ 2ක් අඩු කරා වගේ. එහෙනම් ධන 2යි q වර්ග වෙනවා. තේරෙනවද? සඵල විභවය එහෙම ගන්න පුළුවන්. සඵල විභවය එහෙම ගන්න පුළුවන්. ඒතර දෙවෙනි ඉතරෙන් ධන 2යි q එක සුළු කරගන්න පුළුවන් ළමෙක්ට. එළියට ගන්න පුළුවන්. හරි. එහෙම කරලා ගන්න පුළුවන්. සුළු කරගන්න ඉතින් හරිද? ඒක කරගන්න. එහෙම තමයි හදන්න ඕනේ. කතන්දරේ අර අනන්තයේ ඉඳලා ගෙනෙද්දී කළ යුතු කාර්යය. ශේෂ්ඨ මත. තේරුණාද? හරිද? ඒක තමයි හරි. ඊට පස්සේ අපි මෙන්න මේ කතාව ඕන වෙනවා මට. හරි. බලාගන්න. පොඩ ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වද? හරිද? ඔයා හිතන්න. දැන් මේ කතන්දර ටික ඔක්කොම ගෙදරම ගන්නවා.
මෙන්න මේ වගේ ආරෝපණයක් Q ආරෝපණයක් දීපු හදන්න Q ආරෝපණයක් දීපු ගෝලයක් තියෙනවා. මෙයාගේ ඉඳලා ආර දුරකින් මේ ලක්ෂයක විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කොහොමද ලියන්න පුළුවන් කේන්දරය ඉඳලා එකයට 4.5 එප්සයිලන් නෝට් Q බෙදීම R ගේ වර්ගය. හරිද? Q බෙදීම R ගේ වර්ගය. ඊපස්සේ එතන ආරෝපණයක් තිබ්බම එයාම දැන් බලය ලියන්නේ කොහොමද? මේ EQ එතන මේ E වලින් අර Q ගුණ කරන්න මේ E වලින්. හරිද? ඊට පස්සේ ආයෙ මෙතන තියෙන විභවය එතන තියෙන විභවය අපි ඊට කලින් මෙහෙම දෙයක් කරමුකෝ. මේ අවට ස්ථිත විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ? මගේ දුරත් එක්ක ස්ථිත විද්‍යුත් ශේෂ තීව්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ? දුරත් එක්ක E වෙනස් වෙන්නේ කොහොමද දුරත් එක්ක ළමයි? කොහොමද වෙනස් වෙන්නේ? දැන් මේ ඇතුලේ ඇත්තටම ස්ථිත විද්‍යුත් ශේෂ තීව්‍රතාවය බිඳුවයි. ඔක හේතුව ගවුස් ප්‍රමේයෙන් පෙන්වන්න පුළුවන්. ගවුස් ප්‍රමේය තාම කරේ නැහැ. හරිද? ඒ නිසා ඒක පෙන්වන්න දෙයක් නැහැ. හරිද? මෙන්න මේක ඇතුලේ ස්ථිත විද්‍යුත් ගවුස් පෘෂ්ඨයක් සලකලා එහෙම කරන්න පුළුවන්. මෙන්න මේක ඇතුලේ ස්ථිත විද්‍යුත් ශේෂ තීව්‍රතාවය බිඳුව මතක තියාගන්න. හරිද? හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා ගවුස් ප්‍රමේයෙන් පෙන්වන්න පුළුවන්. ඒක මම ඒ වෙලෙට පෙන්වන්නම්. එහෙම යන්නේ. නෑ. අපි ගවුස් ප්‍රමේයෙන් පෙන්නමු. ගවුස් ප්‍රමේය ඉගෙනගෙන ඉවර වෙලා. මේක අපි මෙතනින් මේ ප්‍රස්ථාරය අතර එක ස්කිප් කරගෙන යන්න. ඒක ප්‍රස්ථාරය පස්සේ යන්න මොකද? මේක ස්කිප් කරගෙන යන්න. මේක ඉගෙන ගන්න එක තියෙන්නේ. ඊට පස්සේ මේක ඉගෙන ගමු. එතකොට හරියන්නේ වැඩි. ඊපස්සේ ආයෙත් බලන්න. මෙතන හරි. එතන ඉබේ ලියන්න බලන්න කොහොමද දැන්? මෙතන ඉබේ ලියන්න බලන්න. ඉබේ ලියන්න බලන්න v සමානයි කවුද? 1/4 එප්සයිලන් නෝට් කවුද? Q බෙදීම R කියලා දාන්න බලන්න. එතන විභව ශක්තිය W ලියන්න පුළුවන් කොහොමද? විභවය ගුණ කරන්න කාගෙන්ද? එතනින් එකක් තියෙන ආරෝපණ සිම්පල් Q වල. කතන්දරේ හරිම සරලයි. මේක දෛශිකයක්, මේක හදිශයක්. පට්ට ලේසි. හරිද? දුර ගන්න ඕනේ කේන්දරේ ඉඳන්. හරිද? පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේව දෙයක්. දැන් මම කිව්වා ලෝහ සන්නායකයට ආරෝපණයක් දුන්නාම පස්සේ බාහිර පෘෂ්ඨය විතරයි ආරෝපණය ඉන්නේ කියලා. පරිවාරක ගෝලයකට ආරෝපණයක් දුන්නොත් ඒ ආරෝපණය එයාගේ සමස්ත පරිමාණ පුරාමක් කරනවද? ඒකාකාර ලෙස ව්‍යාප්ත වෙලා දෙනවා. පරිවාරක ඒ කියන්නේ සන්නායක නොවන ගෝලයක් ගත්තොත් සන්නායක නොවන ගෝලයක් ගත්තොත් මෙන්න මේ විදිහට මොකද වෙන්නේ? සමස්ත පරිමාණ පුරා දීලා දින ආරෝපණය ඒකාකාරව ව්‍යාප්ත වෙලා තියෙනවා. තේරෙනවද? එහෙම තමයි යන්නේ. ඒක තමයි සන්නායක නොවන ගෝලයක් අවට හරිද? සන්නායක නොවන ගෝලයකට ආරෝපණයක් දුන්නාම සිද්ධ වෙන වැඩි. හරිද? ඒක හරි. ඒ කතන්දරේ තමයි ගෝලයත් එක්ක කතන්දරේ තියෙන්නේ. ඊළඟට අපිට හම් වෙනවා ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය. අතර මේ ගේම ගවුස් ප්‍රමේයත් ලියාගෙන යන්න තිබ්බා. මේ හරියට යූස් කරා අපරාධ. අනිවාර්යයෙන්ම බලන්න. ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය කියන්නේ මෙහෙම දෙයක්. හරිද? ගවුස් ප්‍රමේය කියන්නේ අපි ගවුස් ප්‍රමේය මේ කතන්දර ටික අයින් කරලා දාගමු. එහෙනම් මේක දාගන්න ටක් ගාලා විභවය කතාවයි විද්‍යුත් විභව ශක්තිය කතාවයි දාගෙන ටක් ගාලා කොහොමද තා කතාව පොඩ්ඩක් අහගන්න. මෙන්න මේ දෙයක් තියෙනවා. හරි? මෙතන අර මම කලින් කතා කරා මතකද? අර ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර ගැන කතා කරා මතකද? කොහොමද ලියන්නේ මෙතන ලියමු. හරිද? ඔය ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර වල ළමයි නැහැ ලියමු. දෙමිරෝනේ. ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍ර වල අපි මේ විදිහට විද්‍යුත් ක්ෂේත්‍ර මේක ධන තහඩුවනේ. මේක ඍණ තහඩුව. මෙහෙට යන්න ක්‍රමෙන් මොනවද වෙනවද? විභවය අඩු වෙනවද වැඩි වෙනවද පල්ලෙහාට යන්න. අර පැත්තට යන්න විභවය අඩු වෙනවා. මේ පැත්ත ධන විභවයක් මේ පැත්ත ඍණ විභවයක්. එතකොට අපි කලින් කිව්වා වගේ මොකක්ද උනේ? මේ දෙන අතර විභව වෙනස ඩෙල්ටා V ඒ දෙන අතර දිග ඩෙල්ටා x වලින් බෙදුවම පස්සේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ගන්න පුළුවන්. ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා x වෙනක් දානවා. හරි. ඔබ යන්නේ. හරි ඔය විදිහට යන්නේ. එතකොට ඒක තමයි හරි. මෙන්න මේකේ සමවිභව පෘෂ්ඨ ඉක්විපොටෙන්ෂල් සර්ෆේසස්. හරිද? සමවිභව පෘෂ්ඨ. මෙන්න මේක සමවිභව පෘෂ්ඨයක්. විභවය ඒකාකාරවනේ අඩු වෙන පල්ලයට යන්නේ. මේක සමවිභව පෘෂ්ඨයක්. මෙයත් එහෙමයි. ඔයගේ සමවිභව පෘෂ්ඨ ඕන ප්‍රමාණයක් වලට මේ අතර ඔය බල රේඛාව වලට ලම්බව වදින්න පුළුවන්. ඔය තියෙන මොනවද? මේ තියෙන සමවිභව පෘෂ්ඨ. ලකුණු කරගන්න මේ තියෙන්නේ සමවිභව පෘෂ්ඨ. මේ තියෙන්නේ සමවිභව පෘෂ්ඨ කියලා ලියන්න පුළුවන් නම් ඒක හරියද? ඔය තියෙන සමවිභව පෘෂ්ඨ. ආයෙ මොහොතෙන් ඉක්විපොටෙන්ෂල් සර්ෆේස්. හරිද? සමවිභව පෘෂ්ඨ. මේ ඒකාකාරව තමයි ඉබේ අඩු වෙන්නේ. ඊට පස්සේ ආයෙ දැන් මෙන්න මෙහෙම මේක තවත් බලන්න. ධන කිව ආරෝපණයක් තිරුමු. හරිද? මේ ධන කිව ආරෝපණය බල රේඛාව මෙහෙමනේ දෙන්නේ. බල රේඛාව මෙහෙම දෙන්න ගන්නවා.
හරිද? විතර බල රේඛා හැදෙන්න ගන්නවා. හරි. ඔබ එතකොට මෙයාගේ කේන්ද්‍රයේ ඉඳලා ආර දුරක් සලකනවා විදියට. දැන් අපි දන්නවා මේ විභවයේ මේ පෘෂ්ඨය ගත්තොත් ගෝලාකාර පෘෂ්ඨයක් ඇත්තට මේක ත්‍රිමානීය වෙන වැඩක් ඇත්තටම. ද්විමානීය නෙමෙයි මේ බෝඩ් එකේ අඳින්න බෑ ඉතින්. ත්‍රිමානීය පෘථිවිය ගන්නකො. පෘථිවිය වටේට බල රේඛා හැදෙන්නේ ගෝලාකාර ස්වභාවයෙන් හැදෙන්නේ. ගෝලාකාර නෙමෙයි. ත්‍රිමානීය හිතන්න වෙනවනේ. පෘථිවිය ඇඳලා අපිට අඳින්න මොතයක් විදියටනේ. තේරෙනවද? ඒ බල රේඛා වටේටම යනවා. හරිද? එතකොට මෙන්න මේ ගෝලාකාර පෘෂ්ඨයක් ගත්තොත් මේ ගෝලාකාර පෘෂ්ඨය මත හැමතැනකම මොකක් වෙනවද? sorry. හැමතැනකම මොනවද වෙනවද? පෘෂ්ඨය මත හැමතැනකම මොකක් වෙනවද? අහගන්න දැන් හැමදෙස්සෙම ආර දුරකින් මේ පෘෂ්ඨය මත ඕනෑම ලක්ෂයක් ගත්තොත් මොකද වෙන්නේ? අර ධන කිව්ව ආරෝපණයට ආර දුරකින් තමයි ඉන්නේ. හවුද නැද්ද ළමයි? ඔව්නේ. එතන මොකද වෙන්නේ? විභවය මොකද වෙන්නේ? ඒ හැමතැනකම සමානයි. දුර සමානයි. ඒ නිසා හැමතැනකම විභවය සමානයි. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් මොකද්ද? මේ වගේ වෘත අනන්ත ප්‍රමාණ ගෝලාකාර පෘෂ්ඨ අනන්ත ප්‍රමාණයක් වගේ සලකන්න පුළුවන්. මොකද? සමවිභව පෘෂ්ඨ විදියට. ඉක්විපොටෙන්ෂල් සර්ෆේසස් විදියට. කලින් කොහොම මතකද? සමවිභව පෘෂ්ඨ වලට බල රේඛා ලම්බක වෙනවා කියලා. ඇත්තද? ඔව්. බල රේඛා ලම්බකයි. ඒ වගේම මේ සමවිභව පෘෂ්ඨයක් හරහා තියෙන ලක්ෂ දෙකක් ඔස්සේ මෙතන ඉඳලා හිතන්න මෙන්න මේ A ලක්ෂයේ ඉඳලා මෙන්න B ලක්ෂයකට ආරෝපණයක් ගෙනියනවා මෙතන තියෙන. මොන හරි මාර්ගයක කාර්යයක් කරන්න ඕනද? ඕනේ නැහැ. විභව වෙනසක් නැහැනේ. තේරුණාද? කලියුතු කාර්ය සමාන වෙනවා ඩෙල්ටා W. ඩෙල්ටා W සමානයි තියෙන විභව වෙනස ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ දෙක අතර තියෙන විභව වෙනස දැන් AB නම් VAB ගුණ කරන්න ඕනේ ගෙනියපු ආරෝපණය. ඒ තමයි කලියුතු කාර්ය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කලියුතු කාර්ය ඔයලි කීයක් වෙනවද? කලියුතු කාර්ය බිඳුවක් වෙලා යන්න ගන්නවා. හේතුව ඇයි? කලියුතු කාර්ය බිඳුවක් වෙන්න හේතුව මෙන්න මේ සමවිභව පෘෂ්ඨයේ ලක්ෂ දෙකක් අතර විභව වෙනස කීයද? බිඳුවයි. කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. ගෙනියන මාර්ගය මොන මාර්ගය වුණත් මොන මාර්ගයක ගිනිච්චත් කලියුතු සඵල කාර්ය බිඳුවයි. මෙහෙම වෙන්න පුළුවන් මේ පෘෂ්ඨය ඔස්සේ වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් මොන හරි. මොන රවුමක් ගහලා හරි ආයෙම ඇවිල්ලාදී පටන් ගන්න තියෙන සමවිභව පෘෂ්ඨයක් මත ලක්ෂයකින් ඉවරලා තියෙන ඒ සමවිභව පෘෂ්ඨය මතම ලක්ෂයකින් නම් කලියුතු කාර්ය මොකද වෙන්නේ? ශුන්‍යයි. පටන් ගන්න තියෙන්නේ සමවිභව පෘෂ්ඨයක් මත තියෙන ලක්ෂයකින් ඉවරලා තියෙන්නේ ඒ සමවිභව පෘෂ්ඨය මත තියෙන ලක්ෂයකින්ම නම් හරිද? මොකද එන්නේ අන්න කලියුතු සඵල කාර්ය බිඳුවයි. කරන්න ඕනේ කිසිම කාර්යයක් කරන්න ඕනේ. එහෙම ගේන්න පුළුවන්. ඒතර මේවා සමවිභව පෘෂ්ඨ. හරිද? ඊට පස්සේ මෙතනත් එහෙම තමයි. මම හිතන්නේ මේ පෘෂ්ඨය ඔස්සේ ආරෝපණය ගෙනිච්ච කියලා. මෙතන ඉඳලා මෙතනට යනවා. කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. මොන මාර්ගය යන්නේ ඒක අදාළ නැහැ. මොන හරි විදියකට ගෙනිච්ච නම් කලියුතු කාර්යය මේ ලක්ෂ දෙක තියෙන සමවිභව පෘෂ්ඨයක් මත නම් මොකක් වෙන්නේ නැද්ද? කලියුතු සඵල කාර්ය කරන්න ඕනේ නැහැ. සඵල කාර්ය බිඳුවයි. ප්‍රශ්න නැහැනේ. හොඳයි. ඒ තමයි සමවිභව පෘෂ්ඨ කතාව. ඒක තමයි මට කලින් කියන්න අමතක වෙච්ච කතාව. ඒකත් ඔකට දාගන්න. ඒක නෝට් පොයින්ට්ස්. හරිද? එක්සෑම් එකේ සමහර තැන්වල තියෙන්න පුළුවන් දේවල් ඒක. හරිනේ? හරි. ඒක දාගන්නත් ගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මේ පට්ට වැදගත් කතාවක් ගවුස් ප්‍රමේය. හරිද? ගවුස් ප්‍රමේය. ගවුස් අන්න හරි. ගවුස් ප්‍රමේය කතා කරන්න කලින් අපිට ඕන මේ ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය ගැන කතා කරනවා. ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය. ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය. ඇත්තටම මෙන්න මේ ශ්‍රාවය කියලා කියන අපි ශයි කියලා කෙනෙක් දාන්නේ. හරිද? ශයි කියලා කෙනෙක් දාන්නේ. මේව දෙයක් වෙන්නේ. මේව දෙයක් වෙනවා. හරිද? අපි මේ ශයි කියන ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය කියලා කියන්නේ මේ විද්‍යුත් බල රේඛා සංඛ්‍යාවමයින මිනුමක්. විද්‍යුත් බල රේඛා සංඛ්‍යාවමයින මිනුමක් කියලා කියනවා. හරිද? එතකොට මෙහෙම හිතන්න. මෙන්න මේ විදිහට මේ විද්‍යුත් ශේෂයක් තියෙනවා. විද්‍යුත් ශේෂයක් වදින් තියෙනවා. හරිද? ඔය විද්‍යුත් ශේෂයට ලම්බකව වාහිතර මෙන්න මේ වගේ වර්ගඵලයක් තියෙනවා කියලා. විද්‍යුත් ශේෂයට ලම්බකව ඔය වගේ වර්ගඵලයක් තියෙනවා. හරිද? විද්‍යුත් ශේෂයට ලම්බකව ඔය වගේ වර්ගඵලයක් තියෙනවා.
හොදේ හරි මේ වර්ගඵලයේ අගය මම හිතනවා a කියලා මේ වර්ගඵලයේ a මේ වර්ගඵලයේ a ළමයි මේ වර්ගඵලයේ a හරිද අපි මේ බල රේඛා සංඛ්‍යාව මෙයාගේ බල රේඛා සංඛ්‍යාව මයින් මිනුමග්න ශයි කියලා කියන්නේ ඔය ශයි කියන එක අපි ලියනවා ශයි සමානයි e වතාවක් a කියලා දෙනවා මේක තමයි අපිට කලින්ම හම්බෙන්නේ සමීකරණය ස්ථිතික විද්‍යුත් ශ්‍රාවයේ එතකොට ශයි කියලා කියන්නේ ස්ථිතික විද්‍යුත් ශ්‍රාවයේ e කියලා කියන්නේ ස්ථිතික විද්‍යුත් ශේෂ තීව්‍රතාවය a කියලා කියන්නේ සලකන වර්ගඵලයේ ශ්‍රාවය කියලා කියන්නේ electric flux density කියලා කියනවා electric flux density තේරුණාද එහෙම යන්නේ ඒ විදිහට විද්‍යුත් ශ්‍රාවය කියලා කියන්නේ ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය කියලා කියන්නේ ශයි සමානයි e a කියලා ගන්න පුළුවන්. ඔකෙන් පස්සේ ගවුස් කියන කෙනා වෙනම කතාවක් කියනවා මෙන්න මෙහෙම ගවුස් ප්‍රමේය මේ හරිනේ ගවුස් ප්‍රමේය ගෙච්චර දේවල් ලියන්නේ මම ගවුස් කියලා ලියනවා. ඒතර මෙතනදී ආයෙත් මෙන්න මෙහෙම ගවුස් කියන මෙහෙම කතාවක්. ගවුස් කියනවා හරිද මොන හරි ගවුස් පෘෂ්ඨයක් කරා ගමන් කරන ඇතිවන ශ්‍රාවය ගමන් කරන්නේ නෙමෙයි ගවුස් පෘෂ්ඨයක් කරා ඇතිවන ස්ථිර විද්‍යුත් ශ්‍රාවය රඳා පවතින්නේ හරිද ඒ ගවුස් පෘෂ්ඨය තුල ඉන්න ආරෝපණය මත සහ මාධ්‍ය පාරවේදීතාවය මත පමණයි කියලා කියනවා එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැහැ එහෙම අර්ථ දැක්වීමක් කොට ඒක තේරෙන දෙයක් නෙමෙයි හරිනේ හරි තේරෙනවා හරිනේ ඔය හිතන්න මෙන්න මෙහෙම මෙන්න මෙතන තියෙනවා අගාව ධන කිව්ව ආරෝපණයක් ඔය ධන කිව්ව ආරෝපණයක් තියෙනවා මෙයාගෙන් ආවට මොකද වෙන්නේ ඔහොම ඔය විදිහට මොකද වෙන්නේ බල රේඛා නිර්මාණ ධන තමයි ඉතින් හැමදේටම අපි ගන්න දෙයක් හරිනේ ධන ආරෝපණ හරි එතකොට මෙයාවට ගවුස් පෘෂ්ඨයක් සලගන්න ගවුස් පෘෂ්ඨය කියන්නේ සම්මුත පෘෂ්ඨයක් වගේ මේක ගෝලාකාරද වෘත්තාකාරද නැත්නම් සිලින්ඩරාකාරද ගෝලාකාරයි මේක ත්‍රිමානීය වස්තුවක් මේ පෘෂ්ඨය ත්‍රිමානීය තියෙනවා මොකද බල රේඛා යන්නේ ළමයි මේ බෝඩ් එකේ තියෙන තලය විතරක් නෙමෙයි රබුටන් ගෙඩියක් ගැන හිතන්න ඒක කෙන්දි වටේටම තියෙනවා අර ඒ වගේ තමයි බල රේඛා හතර වටේටම යනවා හතර වටේටම කියන්නේ ත්‍රිමානීය යනවා ඒතර මේ පෘෂ්ඨය ගවුස් පෘෂ්ඨය ගෝලාකාර පෘෂ්ඨයක් ඒතර මෙයාගේ වර්ගඵලය කීයද ඒ වර්ගඵලය කීයද මෙයාගේ ඒ සමානයි 4යි 5 r වර්ග ගෝල වල වර්ගඵල හොයන වීම ළමයි වරද්දන හිටපුවා හදුම් වෙන මගුල් දානවා හිටපුවා හරිද ගෝල වල වර්ගඵල ගෝල ඒ පරිමා වෙනස් කරනවා එහෙම කළා කරන ලවල් දිනන ළමයි හරි ඊට පස්සේ මේ වගේ තැනක විද්‍යුත් ශක්තිය තීව්‍රතාවය e කීයද e සමානයි කවුද e සමානයි 1 දැන් ආ කලින් දන්නවා 1ට 4යි 5 එප්සයිලන් නෝට් q බෙදීම කවුද r ගේ වර්ගය තර මේ ගවුස් පෘෂ්ඨය r r වෙනවා හරිද හරි ඊට පස්සේ අපි දන්න මොනවද ශයි සමානයි කවුද ශයි සමානයි e ඒ කියලා අපි කලින්ම ඉගෙන ගත්තා එතන e කියන්නේ කවුද 1ට 4යි 5 එප්සයිලන් q බෙදීම කවුද r ගේ වර්ගය ගුණ කරනවා කාගෙන්ද 4යි 5r වර්ග වලින් 4යි 5r වර්ග 4යි 5r වර්ග කැපෙනවනේ එතන මොකද වෙන්නේ බලන්න මෙන්න මෙතනින් පොඩි සම්බන්ධයක් හැදෙනවා මම කොහෙන්ද ලියන්නේ මෙහෙ මෙන්න හරි එතකොට මෙහෙම හිතන්න කොහොම යන්නේ ශයි කියන කෙනා ලියන්න පුළුවන් ඔයාලට q බෙදීම කවුද q බෙදීම ශයි සමානයි පට්ට වැදගත් කතාවක් මේක ඒ නිසා පොඩ්ඩක් පැහැදිලිව ලියා ගන්න ඕන ශයි සමානයි කවුද q බෙදීම එප්සයිලන් කියලා කියනවා q බෙදීම එප්සයිලන් බලන්න මෙන්න මෙයා ආරාධන ශ්‍රාවය රඳා පවතින මොකක් මත විතරද ඒ පෘෂ්ඨය ඇතුලේ තියෙන ඒ ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණය මත සහ මාධ්‍ය පාරවේදීතාවය මත පමණයි කියලා ගවුස් කියනවා. මේ ගවුස් පෘෂ්ඨයක් වෙන්න ඕනේ සංගත පෘෂ්ඨයක් වෙන්න ඕනේ ගවුස් පෘෂ්ඨයක් වෙන්න ඕනේ. මත පමණයි කියලා ගවුස් කියනවා. තේරුණාද? ඒක තමයි ගවුස් ප්‍රමේය කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ඔක භාවිතා වෙනවා මාර විදියටම භාවිතා වෙන දෙයක් ඕක. හරිද? ගොඩක් භාවිතා වෙන තරක් ඕක. හරිද? ප්‍රශ්න නැහැ. කොහොමද? ශයි සමානයි q බෙදීම එප්සයිලන් කියලා කියනවා. මේක තමයි ස්ථිර විද්‍යුත් ශ්‍රාවය කියන්නේ මතක තියාගන්න ස්ථිර විද්‍යුත් ශ්‍රාවය කියලා කිව්වම පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ විද්‍යුත් බල රේඛා සංඛ්‍යාව. හරිද? ඉලෙක්ට්‍රික් ෆ්ලක්ස් ඩෙන්සිටි නැත්නම් ෆ්ලක්ස් කියලා කියනවා. ඉලෙක්ට්‍රික් ෆ්ලක්ස් එක නැත්නම් ඉලෙක්ට්‍රික් ෆ්ලක්ස් ඩෙන්සිටි කියලා කියනවා. තේරුණාද? එම යන්නේ වැඩේ පැහැදිලිනේ ප්‍රශ්න නැහැ. මෙන්න මෙතනින් ඔයාලට පොඩි වැඩක් කරගන්න පුළුවන් ළමයි. හරිද? මෙහෙම දෙයක්. හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා බලන්න. ඔය හිතන්න දැන් මම අර කලින් කිව්වා වගේ දැන් මම අඳින්න යන්නේ මෙන්න මේ ගෝලයට මෙන්න මේ ධන ආරෝපිත ගෝලයක් තියෙනවා කියන්නේ. ධන ආරෝපිත සන්නායක කුහර වෙන්න පුළුවන්, ඝන වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.
කුහර හෝ සන්නායක වෙන්න පුළුවන් මේක. කුහර හරි කුහර වුණත් ඝන වුණත් සන්නායකයක් නම් ආරෝපණය දුන්නම් පස්සේ කොහෙද ඉන්නේ? බාහිර ප්‍රශ්නේ විතරයි. කතාවක් නැහැනේ. එහෙම දෙයක් තියෙන්නේ. එතකොට මෙයාගේ අවට මම අඳින්න යනවා මේ කොහොමද පොඩියට අඳින්නේ මොකද දෙක මත ගන්න ඕනේ. හරි. දුරත් එක කොහොමද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන්නේ කියලා අඳින්න යන්නේ ප්‍රස්ථාරගත කරන්න යන්නේ. හරිද? මෙහෙමයි වෙන්නේ. ඔයා මෙහෙම හිතන්න. හරිද? මෙතනදී මෙන්න මේ අවස්ථාවේදී හරිද? මෙන්න මේ අවස්ථාවේ හිතන්නකො. එතන ගෝලයේ අරය කැපිටල් R කියලා. හරිද? මේ ගෝලයේ අරයට වඩා අඩු අරයක් සහිත ගවුස් පෘෂ්ඨයක් සලකනවා මෙහෙම. ගවුස් පෘෂ්ඨයක් සලකන්න. ඒ ගවුස් පෘෂ්ඨය ඇතුලේ කිසිම ආරෝපණයක් තියනවද? කිසිම ආරෝපණයක් තියනවද? කිසිම ආරෝපණයක් නැහැ. කිසිම ආරෝපණයක් නැත්තම් මොකද වෙන්නේ? මේකද මෙන්න මේ ගවුස් පෘෂ්ඨය සැලකුවොත් මේක කියන ගවුස් පෘෂ්ඨය පළවෙනි ගවුස් පෘෂ්ඨය සැලකුවොත් ඒ ගවුස් පෘෂ්ඨය ඇතුලේ කිසිම ආරෝපණයක් නැහැ. කිසිම ආරෝපණයක් නැත්නම් අපි දන්න මොකද? අපි දන්න ψ සමානයි q බෙදීම එප්සයිලන් ψ සමානයි e. එහෙනම් මොකද e a සමානයි q බෙදීම එප්සයිලන් කියලා දාන්න පුළුවන්. ඒකට අපි දාමු e a සමානයි q බෙදීම එප්සයිලන් කියලා දාන්න පුළුවන්. එහෙනම් q බිඳුවයි නම් ළමයි මොකක් කරනවද? මේක ඇතුලේ විද්‍යුත් ශ්‍රාව විද්‍යුත් ක්ෂේත්‍ර දේවතාවක් මාක් වෙනවද? e බිඳුව වෙන්නේ නැහැ එප්සයිලන් බිඳුව වෙන්නේ නැහැ. දැන් e උක්ත කරවදින් මේ පැත්තට a යනවා. ψ q බිඳුවක් වුණොත් මේක ඇතුලේ තියෙන ස්ථිතික විද්‍යුත් ශ්‍රාවය බිඳුවයි. ඒ කියන්නේ e කියන කෙනා බිඳුවයි. ඒ කියන්නේ මේක ඇතුලේ මොකක් වෙනවද? මේක ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කීයද? බිඳුවයි. සන්නායක ඝන හෝ කුහර ගෝල වලට විතරයි. සන්නායක මේක සන්නායක ඝන හෝ කුහර එක සයිඩ් එකෙන් දාගන්න අනිවාර්යයෙන්ම. හරිද? සන්නායක වෙන්න ඕනේ කුහර වෙන්නත් පුළුවන් ඝන වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සන්නායක කුහර හෝ ඝන. හරිද? ඊට පස්සේ බාහිරට ඇද්දි මොකද වෙන්නේ? කිසි කතන්දරයක් නැහැ. අර විද්‍යුත් භාරය කය යනවා. ψ සමාන e සමානයි q බෙදීම එප්සයිලන් ඒ දාන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අර වර්ග ප්‍රතිලෝම විදිහට කොහොම වෙනස් වීගෙන යනවා. ඒ කියන්නේ e කියන එක ප්‍රතිලෝම සමානුපාතය කාටද? r ගේ වර්ගයට. e කියන එක ප්‍රතිලෝම සමානුපාතිකයි r ගේ වර්ගයට. මොකද දුරට යද්දී විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය පාක් වෙනවද? අඩු වෙන්න ඕන. අයි දුර වැඩි නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩුයි. එහෙම තේරුණාද? එහෙම යන්න ගන්න අර මම කලින් කියන්න ගියපු කතාව දැන් තමයි කිව්වේ. ඒක අර මෙන්න මේ ගවුස් ක්‍රමයක් සම්බන්ධ කරගෙන කියන එක වඩාත් පහසුයි මට. තේරුණාද? ඊළඟ කතාව මෙයාවට විභවය කොහොමද වෙනස් වෙන්නේ? විභවය කොහොමද ළමයි වෙනස් වෙන්නේ? මෙයාගේ අවට විභවය r දුරත් එක්ක විභවය කොහොමද වෙනස් වෙන්නේ? මේ මතක තියාගන්න. හරිද? විභවය ගත්තොත් මේක ඇතුලේ විභවය නියතයි. මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් විභව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. විභවය නියතයි. හරිද? ඇතුලේ විභවය නියතයි. ඉතින් විභවය කොහොමද අර්ථ දක්වගන්නේ? ඒකේ ධන ආරෝපණය. පොටෙන්ෂල් එක. ඉලෙක්ට්‍රික් පොටෙන්ෂල් එක ඇතුලේ නියතයි. හරිද? ඒකේ ධන ආරෝපණය අනන්තයේ ඉඳලා මෙතෙන්ට ගේන්න ඕන කාර්යයක් ගේන්න කරන්න ඕන කාර්යයක් තියෙනවනේ. ඊපස්සේ ආයේ මෙතන ඉඳලා මෙතෙන්ට ගෙනියන්න කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැහැ. ඒක මේක ඇතුලේ හරිද? විභවය නියතයි තියෙන්නේ. මොකද විභව වෙනසක් තියෙන්න බෑ. අපි දන්නවා කාර්යය කියලා කියන්නේ මොකක් කලින් කිව්වා විභව වෙනසවතාවක් කලින් කිව්වනේ විභව වෙනසවතාවක් ගෙනියන ආරෝපණය කියලා කිව්වනේ. voltage difference into charge. තේරුණාද? ඒකනේ. එතකොට දැන් මෙතෙන්ද කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ මේක ඇතුලේ ගෙනියන්න. ඒ කියන්නේ විභව වෙනසක් නැති වෙනවා. ඉතින් විභව වෙනසක් නැති වෙනවා කියලා කියන්නේ ළමයි එකම විභවයක තියෙනවා. මේක අඩු වුණොත් බිඳුවට මෙතන ඉඳලා මෙතෙන්ට ඒ කියන්නේ පෘෂ්ඨයමත් තියෙන එකයි ඇතුලේ තියෙන එකයි වෙනස්. ඒ කියන්නේ විභව වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කාර්යයක් කරන්න වෙනවා. එහෙම හිතන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? ඇතුලේ විභවය නියතයි. විද්‍යුත් ක්ෂේත්‍රයයි බිඳුවයි හේතුව දන්නවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයයි අර විභවයත් මොකද අර විදියටම අඩු වීගෙන යනවා. ඒක v අනුලෝම සමානුපාතිකයේ කයට r. v අනුලෝම සමානුපාතිකයේ කයට r කතන්දරේ ඉවරයි. හරිද? එහෙම තමයි යන්නේ විභවය වෙනස් වීම. විභවය මෙයාගේ වට වෙනස් වෙන්නේ එහෙමයි. හරිද? මේක සන්නායක ගෝලයක් නොවි කුසන්නායක ගෝලයක් වුණා කියන්නකො. ඒ කියන්නේ non conductive ස්පීය එකක්. හරිද? ඔහොම යන්නේ. මේක ඇතුලේ මේක අවට ගත්තොත් මෙයාගේ ආරෝපණ මොකක් වෙනවද? අර කලින් කිව්වා වගේ මොකද වෙන්නේ? ඒකාකාරව ව්‍යාප්ත වෙනවා. ඒකාකාරව ව්‍යාප්ත වෙනවා. එතකොට ළමයි කිසිම වෙලාවක ඔයා මේක ඇතුලේ අර මේක ව්‍යුත්පන්න කරන්න පුළුවන්. දැන්ට ව්‍යුත්පන්න කරන්නේ නැහැ. මේක ව්‍යුත්පන්න ගන්න කොට ටිකක් වෙලාවක් යනවා. ඒ නිසා අපි මේක
මේ දැන් කියන යන කතාව ව්‍යුත්පන්න කිරීමක් සිදු කරන්නේ නැහැ. පොඩ්ඩක් මේ කතාව මතක තියාගන්න. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රයයි මේ තමයි R මේක R. හරිද? මේ බාහිර පෘෂ්ඨයට යනකම් හරිද? දැන් අර කලින් වගේ ගවුස් පෘෂ්ඨයක් සැලකුවට ගවුස් පෘෂ්ඨයේ හරහා යන ආරෝපණ කරන මේ ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණ බිඳුවක් වෙන්නේ නැහැ. තේරෙනවද? ඇතුලේ තියෙන ආරෝපණ බිඳුවක් වෙන්නේ නැහැ. හරිද? ඇතුලේ තියෙන ආරෝපණ බිඳුවක් වෙන්නේ නැහැ නේ. හරිද? ඒ කියන්නේ මේ ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණ බිඳුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය තමයි බිඳුවක් වෙන්නේ නැහැ කියන එක. ස්පීඩ් වැඩිද මන්දා? හරිද? හරි. එතකොට මේක මෙන්න මේ විදිහට y සමාන mx විදිහට විද්‍යුත් ක්ෂේත්‍රය තමයි වෙනස් වෙනවා. ඒ කියන්නේ E අල්ලෝම සමානුපාතිකයි R විදිහට. ඒක පෙන්වන්න පුළුවන් තියරි කාලේ අපි මේවා පෙන්නලා ව්‍යුත්පන්න කරලා තියෙනවා. මෙයාගේ ඒකීය පරිමාවක ගබඩාවන ආරෝපණය අරගෙන එහෙම කතන්දරයක් කරලා කරන්නේ. හරිද? කොහොම හරි මේක සන්නායක නෝන ඒ කියන්නේ කුසන්නායක නම් කුසන්නායක නම් කොහොම තමයි යන්නේ. හරිද? ඔබ යනවා බස් ආයෙ මොකද වෙන්නේ? ඊට පස්සේ කොහොම ඉබේ අඩු වෙනවා. අර කලින් විදිහ තමයි. ඒක වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. එකයට R වර්ගය යන්නේ අර ඇතුලේ කතාව තමයි පොඩක් ඔය වෙනස් වෙවි යන්නේ. බාහිර කතන්දරේ එකම තමයි. හරිද? බාහිර කතාව එකම තමයි. මෙන්න මේක එක සැරේ මේ විභවය ඊළඟට මේ විද්‍යුත් ක්ෂේත්‍රයතාවය. ඊපස්සේ විභව වෙනස් වීම ළමයි ඔය එක අවුරුද්දක මම දැක්ක එක්සෑම් එකේ MCQ ප්‍රශ්නයක මෙන්න මේ කතන්දරේ තියෙනවා. මේක ඇත්තටම අපි දන්න සරල ගණිතයෙන් ව්‍යුත්පන්න කරගන්න බෑ. මම දන්න ගණිතයෙන් නම් මට බෑ. හරිද? ඒක අර අවකලනය අනුකලනය දාලා නම් ගන්න පුළුවන් ඒ කියනවා හිතනවා. විභව වෙනස් වීම. හරිද? මේක මෙන්න මෙහෙම වෙනස් වීමක් තමයි ඔයගේ ආන්සර් එක තිබ්බේ. මේක ඇතුලේ විභව වෙනස් වීම. හරිද? ඔහොම වෙනස් වීමක් තිබ්බේ. හරිද? ඔහොම වෙනස් වෙලා ඔහොම ඉන්නේ. ඔහොම වෙනස් වීමක් තමයි. ඔය වෙනස් වීමක් තිබ්බේ. මගේ මතකයේ හැටියට ඔයගේ එකක් වෙන්න ඕනේ. ඔක තමයි. හරිද? මේක හරිම හදිස්සියෙන් කලාතුරකින් එන ප්‍රශ්නයක් මෙන්න මේ කතාව. විභව වෙනස් වීම. තේරෙනවද? විද්‍යුත් ක්ෂේත්‍රය මේ කුසන්නායක ගෝලයට විද්‍යුත් විභවය R වර්ග නෙමෙයි විභවය. හරිද? මේක ඇතුලේ ඔහොම කතන්දරයක් තිබ්බා. ඔහොම ගිහිල්ලා ඔහොම වෙනස් වෙන කතාවක් තිබුණා වගේ ආසන්න වගේ හැටයක්. තේරෙනවද? එහෙම හැටයක් එන්නේ. එක්සෑම් එකේ MCQ එකක් ආවොත් මතක තියාගන්න. හරිද? හොඳයි විභව වෙනස් වීම සිද්ධ වෙන්නේ එහෙම තමයි විද්‍යුත් සන්නායක ගෝලයක් මේක සන්නායක නොවන ගෝලයක් විදියට ගන්න පුළුවන් අපිට. හරිද? ඔය කතන්දර ටික තමයි අපිට මොකද්ද විද්‍යුත් ශ්‍රාවයේදී සහ ගවුස් ප්‍රමේයේදී හම්බෙන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න මෙහෙම. හරි? ඔයා හිතනවා මෙන්න මේ විදිහට මෙන්න එක්සෑම් එකේ ප්‍රශ්නයක් වගේ ආවොත් මෙන්න වෙන්න පුළුවන් කියලා අපි හිතමු සාමාන්‍ය සරල ප්‍රශ්න. මෙන්න ගවුස් පෘෂ්ඨයක් තියෙනවා. මේ ගවුස් පෘෂ්ඨයේ ධන කිව් ආරෝපණයක් තියෙනවා. ඍණ කිව් ආරෝපණයකුත් තියෙනවා. සඵල ශ්‍රාවය කීයද? මෙහා හරහා ගමන් කරන සඵල ශ්‍රාවය බිඳුවයි. ඇයි? ධන කිව් නිසා බල රේඛා යන ශ්‍රාවය කිව්වම මතක් වෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රික් ෆ්ලක්ස් ඩෙන්සිටි කිව්වම මතක් වෙන්නේ බල රේඛා සංඛ්‍යාව. මෙයාගේ මොන හරි බල රේඛා සංඛ්‍යාවක් එළියට ගියා නම් මෙයාගේ මොකක් වෙනවද? ඒ වෙනුවට ඇතුළට එනවා. ඒ කියන්නේ සඵල ශ්‍රාවය කීයද? බිඳුවයි. ඊපස්සේ මේකදී තව ධන කිව් ආරෝපණයක් තිබ්බදී ශ්‍රාවය ධනයි. ඇතුලේ තියෙන ආරෝපණය සඵලේ ධනයි නම් ශ්‍රාවය ධනයි. ඇතුලේ තියෙන සඵල ආරෝපණය ඍණයි නම් ශ්‍රාවය ඍණයි. හරිද? එහෙමයි. හරි. ඊළඟට ඔයා හිතන්න මේක ඇතුලේ යාල දාරිත්‍රකයක් තිබ්බා කියලා. දාරිත්‍රක කැපැසිටි එකක්. යාල තිබ්බා. හරිද? ඒතර මේක දැන් අපි දන්න කැපැසිටි එක දාරිත්‍රකයක් ගත්තොත් එක පැත්තක තියෙන ධන ආරෝපණය. අනිත් පැත්තේ තියෙනවා ඍණ ආරෝපණය. තියෙන ධන ආරෝපණය ඍණ ආරෝපණයට සමානයිද නැද්ද? ඔව් දාරිත්‍රක එක සමාන වෙනවා. ඒ සමගද වෙන්නේ? සඵල ශ්‍රාවය කීයද? බිඳුවයි. හරිද? හරි? එහෙම. එහෙම නැත්නම් අර්ධසන්නායක බැලලා ගියත් තිබ්බ කියන්නකො. ඒත් බිඳුවක් වෙනවා. ඒක පස්සේ කතා කරමු. මතක තියාගන්න නිකන් අර්ධසන්නායක බැලලා ගියත් තිබ්බොතින් ඒත් බිඳුවක් වෙනවා කියලා මතක තියාගන්න. හරිද? අර්ධසන්නායක කියන්නේ සෙමි කන්ඩක්ටර් එකක්. හරිද? එහෙම යනවා. ඒක හරි. ඊළඟට අපිට දාරිත්‍රක තියෙනවා. දාරිත්‍රක කතාව තියෙනවා. දාරිත්‍රක කතාව. හරි? දාරිත්‍රක තියත් ඉවර කරලා දාන්න ටක් ගාලා. මේක දාගන්නවද? සරස් කල් දාගන්න. පරිපතාව විනාඩි 10යි. හරි? දාරිත්‍රක ඉවරයි ඊට පස්සේ. මේ හිතන්න. දාරිත්‍රකයක් කියලා කියන්නේ ඔයගොල්ලන්ට හම්බෙන දාරිත්‍රක
මෙහෙම යන්න ළමයි අගන්න දාරිත්‍රකවල තියෙන මේ වගේ සමාන්තර තහඩු තියෙනවා මේ වගේ මම යන්නේ ඔය සමාන්තර තහඩු වලට මැදින් තියෙනවා පාර විද්‍යුත් මාධ්‍යයක් ඩයිලෙක්ට්‍රික් මීඩියා එකක් කියලා කියනවා පාර විද්‍යුත් මාධ්‍යයක් ඒ කියන්නේ ඩයිලෙක්ට්‍රික් මීඩියා හරිද මේක සමාන්තර තහඩු දෙකක් මේක ආරෝපණය කරන්න පුළුවන් වලට බාහිර කෝෂයක සම්බන්ධ කරලා charge කරන්න පුළුවන් විතර බාහිර කෝෂයක සම්බන්ධ කරලා ආරෝපණය කරන්න පුළුවන් බාහිර කෝෂෙන්දර විභවාන්තරේ V නම් මෙයා හරහා ලැබෙන විභවාන්තරයක් V නම් ඔයාලා ලියන්න පුළුවන් සහ මෙයාගේ ධාරිතාව C නම් එන්න ඕනම ධාරිත්‍රයකට ධාරිතාවක් තියෙනවා ධාරිතාව දන්නේ C කියලා C මයිනේ ෆැරඩ් වලින් මයින් දන්නවනේ ඔයගොල්ලෝ එතකොට ආල් ලියන්න බෑ ඒ වගේ මෙයාගේ ආරෝපණය වෙන ආරෝපණ ප්‍රමාණය අපි මේ විභවාන්තරයට ආරෝපණය වෙන ආරෝපණ ප්‍රමාණය අපි ලියන්න බලන්න Q කියන එක Q සමානයි CV කියලා දාන්න බලන්න Q සමානයි CV එතකොට මේ Q කියලා කියන්නේ මේ එක තහඩුවක ගබඩා වෙන ආරෝපණය දැන් මෙන්න මේ තහඩුවේ ධන ආරෝපණය ගබඩා වෙන Q කියලා මේ තහඩුවේ ඊට සමාන ඍණ ආරෝපණය ගබඩා වෙනවා ඇත්තටම අපි ගන්න මේ කියන්නේ ඇත්තටම මේක ගත්තොත් ඒක සමස්තය ගත්තොත් ඒක උදාසීනයි සමස්ත වස්තුව ගත්තොත් ඒක සමස්ත ධාරිත්‍රකයම ගත්තොත් ඒක උදාසීනයි හරිද? නමුත් අර එක තහඩුවක ගබඩා වන ආරෝපණ ප්‍රමාණය ධන හෝ ඍණ වෙන්න පුළුවන්. ඒක තමයි අපි Q කියලා ගන්න. ඒ Q කියන එක ලියන්න පුළුවන් Q සමානයි CV කියලා දාගන්න පුළුවන්. Q සමානයි CV. Q සමානයි CV. හරිද? මෙන්න මේ C කියන එක ලියන්න පුළුවන් C සමානයි එප්සයිලන් A බෙදීම D කියලා කියනවා. ඒ කියන්නේ එප්සයිලන් කියලා කියන්නේ මාධ්‍යයේ පාර වේදීතාවය මේක ඇතුළේ තියෙන පාර වේදීතාවය මේ මාධ්‍යයේ පාර වේදීතාවය A කියලා කියන්නේ මේ ධාරිත්‍ර තහඩු දෙකට පොදු වර්ගඵලය. හරිද? පොදු වර්ගඵල වෙන්න ඕනේ. ඒක ගොඩක් ටච් කරන්න නැහැ එක්සෑම් එකේ. D කියලා කියන්නේ මේ අතර තියෙන පරතරය. තහඩු දෙක අතර පරතරය D. පරතරය D. පෙරනද? ඒක තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? මේකේ ධාරිතාව කියලා කියන්නේ මේක. හරි ප්‍රශ්නයක් නැහැ නේ. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොනවද? ඔක හරි. ඊට පස්සේ මෙතනදී ඕනෑම මේක බාහිර පරිපථයක සම්බන්ධ ඒ කෝෂයක සම්බන්ධ කරා නම් charge වෙනවා. බාහිර ප්‍රතිරෝධයක සම්බන්ධ කරා නම් මේක ආයෙම බාහිර කෝෂයක සම්බන්ධ කරා නම් මෙයා ආරෝපණය වෙනවා. බාහිර ප්‍රතිරෝධයක සම්බන්ධ කරා නම් ආයෙම විසර්ජනය වෙනවා. discharge වෙනවා. තේරෙනවද? විසර්ජනය වෙනවා නැත්නම් discharge වෙනවා කියලා කියන්න පුළුවන්. දන්නවනේ වචන දන්නවා හරිනේ ඊට පස්සේ මෙයා ගත්තොත් මේ ඇතුලේ තියෙන මොකද්ද පාර විද්‍යුත් මාධ්‍යයක්නේ ඒ පාර විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ ආරෝපණ වලට ගමන් කරන්න බෑ ඒ කියන්නේ ධාරිත්‍රකයේ තහඩු අතර මොකක් වෙන්නේ නැද්ද ධාරාවක් ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ ධාරිත්‍රකයක් කරා ධාරාව ගමන් කරන්නේ මම කලිනුත් කියලා ඉතින් එක්සෑම් එකේ ප්‍රශ්න කරද්දි කිව්වා ධාරිත්‍රක හරහා ආරෝපණ ධාරාව ගමන් කරන්නේ නැහැ කියලා හරිනේ ඒක ගන්න පුළුවන් ඊට පස්සේ ධාරිත්‍රයේ ගබඩා වන ශක්තිය. හරිද? ධාරිත්‍රයේ ගබඩා වන ශක්තිය W. W ලියන්න බලන්න. W ලියන්න බලන්න VQ කියලා. W ලියන්න බලන්න VQ කියලා අපි දන්නවා කලින් ලිව්වේ VQ කියලා. දැන් මෙතන හැබැයි මෙතෙන්දී මේ VQ කියලා විතරක් ලියන්න බෑ. හේතුවක් තියෙනවා. මොකද හේතුව? W ලියන්න බෑ VQ කියලා විතරක්. VQ කියලා විතරක් ලියන්න බෑ. මොකද හේතුව? ඉස්සරහින් භාගයක් දාන්න. මොකද හේතුව ළමයි? මේක කේස් එක හරිද මෙතන ගත්තදී මෙයා charge වෙන අතරතුරේ Q charge දැන් ඔයා හිතන්නකො මේක ආරම්භයේ ශුන්‍ය විභවයක් තියෙන කියලා ආරම්භයේදී බිඳුවයි විභවය අතරේ ආරම්භයේ විභවාන්තරේ බිඳුවයි ටික charge වෙන ක්‍රමයෙන් විභවාන්තරය වැඩි වෙනවා charge වෙන විභවාන්තරය වැඩි වෙනවා තේරෙනවද ඒ කියන්නේ ඔය Q ආරෝපණයේ ගබඩා වල කාලය පුරාවට නියත විභවාන්තරයක් තියෙන්නේ නැහැ. කාලයත් විභවාන්තර වැඩිනවා ආරෝපණයත් වැඩිනවා. ඒක ආරම්භ විභවය කීයද? 0යි අවසාන විභවය v. එහෙනම් සාමාන්‍ය විභවය ගත්තොත් මොකද වෙන්නේ? කියන්නේ Q ආරෝපණයේ ගබඩා වෙන කාලය පුරාවටම පහළු දෙක අතර තියෙන සාමාන්‍ය විභවාන්තරය ආරම්භ විභවය 0යි අවසාන විභවය v. එහෙනම් 0 දන v බෙදීම 2යි. 0 නොලිහිට ප්‍රශ්න නැහැ නේ. v බෙදීම 2ව තව Q කියලා දාන්න පුළුවන්. කියන්නේ මේක අහලා දෙන සමහර අවුරුදු වල එක්සෑම් වල මේක අහලා දෙනවා. අපිට තියාගන්න මේක ව්‍යුත්පන්න කරන්න හරිද? අපිට ගන්න බලන්න ධාරිත්‍රකයේ ආරෝපණය වන කාලය තුල සාමාන්‍ය විභවාන්තරය
ලියන්න පුළුවන් අවසාන ආරම්භක විභවය දන අවසාන විභවය බෙදීම දෙක කියලා දාන්න පුළුවන්. ආරම්භක විභවය බිඳුවයි අවසාන විභවය v බෙදීම දෙකයි. එහෙනම් v බෙදීම දෙක තමයි සාමාන්‍ය විභව අන්තරය වෙන්නේ. ඒක ගුණ ගන්නවා කාගෙන්ද? ගබඩා වුණු ආරෝපණය. එතකොට ආට ගන්න පුළුවන් මොකද? q සමානයි w සමානයි භාගයයි vq කියලා ගන්න පුළුවන්. මතක තියාගන්න. කලින් නම් vq නේ ආවේ w සමානයි vq කියලා අපි ලියුවේ. විභවය වතාවක් q කියලා ලියුවේ. ඊපස්සේ අපි දන්නවා මොකද q සමානයි cv නේ. q සමානයි cv. නේද? q සමානයි cv. එහෙනම් මොකද ගන්න පුළුවන්? මෙතන cv දැම්මම මොකද වෙන්නේ? w සමානයි භාගයයි මොකද? භාගය මේ cv. w සමානයි කවුද? භාගයයි cv වර්ග කියලා දාන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ q සමානයි cv වෙන්නේ v සමානයි කවුද? v සමානයි q සමානයි cv වෙනවා වගේම v සමානයි q බෙදීම c නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? w සමානව භාගයයි q වර්ග බෙදීම කවුද? q වර්ග බෙදීම c කියලා දාන්න පුළුවන්. q වර්ග බෙදීම c. ඔය සමීකරණ තුනම ශක්තියට දාල් සමීකරණ එක එක අවස්ථාවලදී එක එක සමීකරණේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක යමතෝ තියාගන්න. හරිද? ඔච්චර තමයි මෙතෙන්දී අර ධාරිත්‍රව සම්බන්ධ සමීකරණ ඉන්නේ. ආයෙම ධාරිත්‍ර පද්ධති තියෙනවා. හරිද? ධාරිත්‍ර පද්ධති වල කතන්දරය දන්නවා. හරි? ඒක නොලියෙම ඉතින්. මතකයි නේද කතන්දරේ? ශ්‍රේණිගතව තියනවා නම් සීරීස් තියනවා නම් මොකද වෙන්නේ? ඒක කතන්දරේ දන්නවා ඔයගොල්ලෝ. හරිද? ඒවා කතන්දර හරි. ඔය කතාව මතක තියාගන්න. මෙන්න මෙහෙම මතක තියාගන්න තව කතාවක්. මේක අවසාන කතාව. සීරීස් පැරලල් කතාව කතා කරන්නේ. ඒක දන්නවා. හරිනේ. මේ අවුරුද්ද ලියන්න ඕන. ඉන්නෝම ඒක ඕන තරම් දන්නවා. ඒ නිසා ලියන්නේ නැහැ. ඒක වෙන එකක් තමයි දැනගත්තේ නැතුව දැනගන්න නැති වෙන්නේ. මයික්‍රෝෆැරඩ් ලියන්න පුළුවන් කොහොමද? 10 රින 6යි මේවා පට්ට ලේසි දේවල්. මේවා ළමයින්ට බෑ. ඒකයි මේ කියන්නේ. මිලි ෆැරඩ් කියන්නේ නැනෝ ෆැරඩ් කියන්නේ 10 රින 9 මේක පිළිවෙලක් නැහැ ඉතින්. හරි. කොහොම යන්නේ? හරි. ඔයදර යනවා. මිලි මයික්‍රෝ නැනෝ පිකෝ එහෙමනේ යන්නේ. හරි. 10 රින 3 බැගින් තමයි සියල්ල යන්නේ. හරි. මතක තියාගන්න ඔය කතාව හරි. වෙලාව 10යි 46යි. හරි.